පින්වතුන් හැමදෙනාම සාදුනාදයක් පවතුමු. පන්සිල් සමාදන් වෙමු. ආසනවල ඉන්නේ නැත්තෝ අපහසුතා නැති අය ආසනවලින් නැගිටිමු. පන්සිල් සමාදන් වෙන්න. අපහසුතා තියෙන අය ආසනවල ඉන්න. අනිත් අය ආසනවලින් නැගිටලා පන්සිල් සමාදන් වෙන්න. හැමෝම තුන් වතාවක් নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි สารณากมนัง සංපුන්නං ปานาติปาตา เวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานา เวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจารา เวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดา เวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานา เวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนะสัดดิงปัญจสีลังธัมมังสาธุกังสุรักขิตังคัตวาอัปปมาเดนะสังปาเดตับบัง හොඳ හැමදෙනාම tempත් වෙමු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. අලං හිවෝ කාලාමා කංකිතුං අලං විචිකිච්ඡිතුං කංකනීයේච පනවෝඨානේ විචිකිච්ඡා uppannā ඒතතුම්මේ කාලාමා මා අනුස්සවේන මා පරම්පරාය මා ඉති කිරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා ණය හේතු මා ආකාර පරිවිතක්කේන මා දිට්ඨි නිච්ඡා නක්කත්තියා මා භබ්බ රූපතාය
මා සමනෝ නොගරුති. විහෙරගම්පිට රජමහා විහාරස්ථානයේ අතිගෞරවනීය විහාරාධිපති ගරු කටයුතු නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි කරුණික පින්වත්නි, විහාරස්ථානයේ ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනාත් දායක පින්වත් ඇත්තන්ගේ දායකත්වයන්ගෙනුත් තාමත් වටින පින්කම් මාලාවක්, ධර්මදේශනා පින්කම් මාලාවක් විහාරස්ථානයේ සංවිධානය වෙන මොහොතක අද මේ උතුම් පින්කමේ, අද ධර්ම දානමය පින්කමෙහි දායකත්වයෙන් කටයුතු කරනවා හර්ෂ අබේවර්ධන මහත්මයා, දේශානි අබේවර්ධන මහත්මිය ඇතුළු පවුල්වල ඇත්තෝ ප්‍රාර්ථනා කරනවා හර්ෂ අබේවර්ධන මහත්මයා, දේශානි අබේවර්ධන මහත්මිය, ලක්ෂි අබේවර්ධන දියණිය, සඳරු අබේවර්ධන පුතුණුවන් ඇතුළු පවුල්වල හැම දෙනාටම නිදුක් නිරෝගී සුව යහපත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඩේසි විජේසිංහ මෑණියන්, අනුෂිකා දේතුණු මහත්මිය ඇතුළු පවුල්වල හැම දෙනාටම, දර්ශිකා ශානි මහත්මිය ඇතුළු පවුල්වල හැම දෙනාටම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, ඒ වගේම එච් එඩ්වින් පියතුමා ඇතුළු දෙපාර්ශ්වයේ මිය පරලෝ යන්ට යෙදුණු සිළු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවෙනුත් මේ උතුම් පින්කමෙහි දායකත්වයන්ගෙන කටයුතු කරනවා. ඉතින් හරීම වටිනවා, තාමත් වැදගත් විදිහේ වටින පින්කම් මාලාවක් විහාරස්ථානයේ තුල සංවිධානය වෙලා සිදු වෙමින් පවතිනවා. ඉතින් ආරාධනා කරනවා මේ උතුම් කටයුතු තුලින්, මේ ධර්ම දානමය පින්කම් ආදී මේ ධාර්මික කටයුතු තුලින් සිද්ධ කරලා, මේ දේවල් සිද්ධ කරලා ඒ ධර්මය ජීවිතයට එකතු කරගන්න. හරිද? ධර්මයේ ජීවිතයට එකතු කරගන්න එක තප්පරයක්වත් පහු වෙන්න එපා. පැහැදිලිද කියන එක? එක තප්පරයක්වත් කල් දාගන්න එපා. මේ ධර්මය කියන එක ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ඊටමත් කලාතුරකින් දුර්ලභව ලෝකේ පහළ වෙලා අපිට මාර්ගයක් කියලා දෙනවා. ඒ මාර්ගය තමයි ලෝකේ යථාර්ථය නේ. ඒක අර හැංගිච්ච දෙයක් නෙවෙයි, මේකේ ලෝකේ නැති දෙයක් පෙන්වුවේ නැහැ. ලෝකේ යථාර්ථය අපිට පෙන්වුවා. ලෝකේ සාමාන්‍ය ස්වභාවය, ලෝකේ යථාර්ථය තමයි මේකේ අපි දුක් විඳිනවා. හරිද? ඒ වගේම ඒ දුක් විඳිනකොට ඒකේ ස්වභාවය හැම දුකකටම හේතුවක් තියද නැද්ද? තියෙනවා. මේ විඳින හැම දුකකටම හේතුවක් තියෙනවා. ତොර බුදුරජාණන් වහන්සේ නමක් ඒ දුක නැති කරන මාර්ගය හොයාගත්තා. අපි දුක් නැති කරන මාර්ග හොයනවා. ඒ හොයන්නේ සහ අපිට ලැබිලා තියෙන්නේ తాවකාලිකව දුක් නැති කරන මාර්ග නේ. ලෙඩක් වුණාම ලෙඩ හොඳ කරගන්න බෙහෙත් තියෙනවා. හැබැයි මේ බෙහෙත් ඒ ලෙඩේට කවදාවත් සදාකාලිකවම හොඳ වෙන්න දෙන බෙහෙත් නෙවෙයි නේ. උණක් හැදිලා බෙහෙත් ටිකක් අරගෙන බිව්වහම ඒ උණ හොඳ වෙයි. හැබැයි ඒ කොච්චර ඒ උණ හොඳ වුණත් ආයි දවසක ඔය උණ ඒ විදිහට හැදෙන්න පුළුවන්. සදාකාලිකව හොඳ වෙන්නේ නැහැ. කිසිම දුකකට සදාකාලිකව බෙහෙතක් අද වෛද්‍ය විද්‍යාවෙන් වෙන්න පුළුවන් නේ, බටහිර විද්‍යාවෙන් වෙන්න පුළුවන්. සදාකාලිකව දුක් නැති කරන මාර්ගයක් මේ කිසිම තැනක කිසිම දෙයක සඳහන් වෙලා නැහැ. එතකොට මේ සදාකාලික දුක නැති කරන මාර්ගය අවුරුදු ගානකට සැරයක්, කල්ප ගානකට සැරයක් බුදුවරයෙක් ලෝකේ පහළ වෙලා තමන් විසින් ඒ ධර්ම මාර්ගය අවබෝධ කරගෙන, දුක නැති කරන මාර්ගය අවබෝධ කරගෙන කල්ප ගානකට සැරයක්, අවුරුදු ගානකට සැරයක් සියලු සත්වයෝ කෙරෙහි කරුණාවෙන්, අනුකම්පාවෙන් ඒ මාර්ගය පෙන්වලා දෙනවා. ඒ මාර්ගය දේශනා කරනවා. ඒ මාර්ගය දේශනා කළාට මිනිස්සුන්ගේ ස්වභාවය තමයි බහුතරයක් දෙනා ඒ ධර්මයේ වැළඳ ගන්නවද? වැළඳගන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. ඒක ලෝකේ ස්වභාවයක්. ඔය අතර ඉන්නවා සසරේ මේක පුහුණු කරපු අය. තේරෙනවද කියන එක? සසරේ මේක පුරුදු කරපු අය ඉන්නවා. ටික ටික මේක පුහුණු කරපු අය ඉන්නවා. ඒ අයට ධර්මයේ ලැබෙද්දී ධර්මයක් ලැබුණා කියන වචනය ඇහිච්ච පමාව ඒ ධර්මයට යොමු වීමේ කැමැත්ත ආසාව හිතේ ඇති වෙන එක નિરાයාසයෙන් වෙන දෙයක්. දැන් නිකමට හිතන්න, අද බණහන් එනකොට පන්සලෙන් ඇතුළට ඇවිල්ලා ධර්මශාලාවේ වාඩි වෙලා මේ බණහන් ආපු ගමන, මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙච්ච මේ ගමන එච්චර අමාරු එකක් වුණාද?
ඒ කියන්නේ ගෙදරින් පිටත් වෙන්න හරි අමාරුයි. පන්සලට එනකොට ගේට්ටුවෙන් ඇතුළට එන්න දුන්නේ නැහැ. ටිකට් එකකුත් ගත්තා. නිකන් බණ අහන්න දුන්නේ නැහැ. රුපියල් 1000ක විතර ටිකට් කැඩුවා. ඊට පස්සේ ධර්මශාලාව ඇතුළට ආවන් පස්සේ ඒකට වෙනම ටිකට් කැඩුවා. නේ එළියේ ඉන්නව නම් තමයි අර පොඩි ටිකට් එක. ඇතුළට ඇවිල්ලා වාඩි වෙනකොට පැදුරුත් එක්ක දුන්නා. තව ටිකක් වැඩි කරලා. පුටුවත් එක්ක VIP ටිකට් එක තවත් වැඩි කරලා දුන්නා. එහෙම ටිකට් ගත්තද? නෑ. බණ අහන එක කොච්චරවත් ඔබට අමාරු කරේ නෑ. නේ මොනතරම් සරලව මෙතෙන්ට එන්න අවස්ථාව ලැබුණොද කියලා හිතන්න නේ. හරි කිසිම කෙනෙකුට කිසිම වාරණයක් නෑ මේකේ. පන්සලේ හාමුදුරුවෝ දාන දෙන්නේ නැත්නම් බණ අහන්න දෙන්න බෑ. එහෙම කිව්වද? එහෙම නෑ. මේ පන්සලේ දායකයෝ නෙවෙයි එහෙනම් බණ අහන්න දෙන්නේ නෑ. එහෙම කිව්වද? එහෙමත් නෑ නේ. හරිද? ඔයාලා මේ පන්සලේ අපිත් එක්ක තරහයිනේ. ඒ නිසා අපි බණ අහන්න දෙන්නේ නෑ නේ. අර පන්සලට දාන දෙනවා නම් එහෙම්ම බණ අහගන්න. එහෙම කිව්වද? නෑ. දායකත්වයේ ගත්ත අයත් එක්ක අපෝ එවුන් එක අපි නම් තරහයි. නේ අපි නම් මේ මිනිස්සුත් එක්ක තරහයි. අපි එයාලගේ දායකත්වය ගන්න බණ නම් අහන්න යන්නේ නෑ නේ. දායකත්වයේ ගත්ත අය කිව්වද? ඔයාලා අපිත් එක්ක තරහ වෙලා ඉන්නේ එහෙනම් බණ අහන්න දෙන්නේ නෑ. එහෙම කිව්වද? නෑ මොනතරම් ලේසිද බලන්න නේ මෙතන පන්සලට ආව ධර්මශාලා ඇතුළට ආව තැම්පත් වුණා කියන ටික අහගෙන ඉන්න විතරයි තියෙන්නේ නේ ධර්මයක් තියෙන කාලෙක මේ පෙන්වන ධර්මයේ ජීවිතයට එකතු කරගන්න විතරයි තියෙන්නේ එච්චර සරලව මේක අතලඟ තිබිලත් අද මේකට එන්න ඕනේ තරම් අවස්ථා තිබිලත් මේ පන්සලේම දායකයෝ වෙලත් මේ ගමේම වෙලත් පන්සලේ සමහර විට එහා වැටේ ඉඳලත් බණ අහන්න ආපු නැති අයත් ඉන්නවද නැද්ද අනිවාර්යෙන් ඉන්නවා එතකොට නිකමට හිතන්න එකම ගමක එකම පන්සලක දායකයෝ වෙන්න පුළුවන් එකම ප්‍රදේශයක එකම තැනක ඉඳලා එක්කෙනෙකුට බණ අහන්න පුළුවන් වෙන්නත් එක්කෙනෙකුට ඒ බණ අහන්න ඉන්න බැරි වෙන්නත් මොකද හේතුව සමහර විට ඔබේ ගෙදරම නේ ඔබේ ගෙදරම ඉන්න ඔබ බණ අහන්න ආවා හැබැයි ඔබේ ගෙදර ඉන්න තව කෙනෙකුට ඒ බණ අහන්න එන්න අවස්ථාව නැති වුණා වෙන්න පුළුවන් නේ හරිද ඒ කැමැත්ත නැති වුණා වෙන්න පුළුවන් මොකක්ද හේතුව තේරෙනවද කියන එක මොකක්ද ඒ හේතුව සසරේ පුහුණුව නේ සංසාරේ තිබිච්ච පුහුණුව සසරේ තිබිච්ච වටිනකම නේ සසරේ ටික ටික හරි ධර්මයේ එකතු කරගත තිබිච්ච පුහුණුවයි අද ඔබව මෙතෙන්ට ගෙනාවේ එකම සමාජයක දෙන්නෙක් වෙනස් වුණා දෙවිදියකට වෙනස් වුණා තේරෙනවද කියන එක ඒතොර ඒ වාසනාවන්ත අවස්ථාවේ එක තප්පරයක්වත් මග අරගන්න එපා මේ ගෙවෙන කාලය හරිම වටිනවා ඇයි දන්නවද අද කාලේ අහන්න දකින්න ලැබෙන දේවල් පේනවා නේ ඒ කියන්නේ ධර්මයේ පැත්තෙන් ඒ කියන්නේ ධර්මයට හානියක් වෙලා නැහැ ධර්මයේ වැරදුනේ නැහැ කවදාවත් ධර්මයට හානියක් වැරද්දක් වෙන්නේ නැහැ හැබැයි ධර්මයේ තුල සිටින අයගේ අඩුපාඩු වැරදි වෙනවද නැද්ද වෙනවා ශාසනය කියන්නේ කොටස් හතරක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා එතකොට ශාසනය රැකෙන්නේ මේ කොටස් හතරම මේ පිරිස් හතරම වගකීමෙන් කටයුතු කිරීම තුලමයි කවුරු හරි කෙනෙක් මේ ශාසනයේ මේ කටයුත්ත කරගෙන යනකොට මතක තියාගන්න ඒ තැනක් දකින්නේ දැන් පොලිසියක් දිහා බලන්නේ පොලිසිය වැඩ කරන ආයතනයේ ඉන්න අයගේ දිහා නේ හරිද ඒ අය කටයුතු කරන දිහා බලලා තමයි පොලිසිය ගැන විශ්වාසයක් අපිට ඇති වෙන්නේ තේරෙනවද කියන එක පාසලකට ගියන් පස්සේ ඒ පාසලේ උගන්වන ගුරුවරු දිහා බැලුවන් පස්සේ ඒ ගුරුවරු තුලයි පාසලේ තියෙන අධ්‍යාපනය ගැන විශ්වාසය ඇති වෙන්නේ අධ්‍යාපනය කියන එක වටිනවා තේරෙනවද මං කියන එක අධ්‍යාපනය කියන එක හරි වටිනවා හැබැයි මේ අධ්‍යාපනයේට වටිනකමක් එකතු වෙනවා අධ්‍යාපනය දෙන අයගේ වටිනකම රැක ගැනීම තුල තේරෙනවනේ හරිද සමහර විට ඔක දැන් අද වර්තමානයේ මේ සිව්වනක් පිරිසට මේ ශාසනය තුලත් ওই අරුබුදේ තියෙනවා අද සිවුරු දාගත් සමහර පිරිස් අපිට පාරක බැහැලා යන්න බැරි විදිහටනේ අද නිවැරදි සමහර විට මං කියන්නේ නිවැරදි පිළිවෙත් පුරනනේ හරි ධාර්මිකව වැදගත් විදිහට මේකේ පිළිවෙත් පුරන ධර්මය ගැන හැඟීමක් තියෙන කැපකිරීමක් කරන තමන්ගේ තියෙන වටිනකම් හැමදේම කැප කරලා ධර්මයත් එක්ක ඉස්සරහට යන ධර්මය සමාජගත කරන්න උත්සාහවන්ත වෙන ධර්මයේ එකතු කරගන්න ස්වාමින් වහන්සේලා ඕනේ තරම් ඉන්නවා නේ ඒ වෙනුවෙන් කැපවෙච්ච දායකයෝ ඕනේ තරම් ඉන්නවා එතකොට මේ හැමෝටමත් අර එක්කෙනෙක් දෙන්නෙක් කරන සමහර ක්‍රියාවලි ඇත්තටම සිවුරක් දාගෙන අද පාරක බැහැලා යන්න බැරි තත්වයක ලැජ්ජා සහගත තත්වයන් අද සමාජෙ වෙනවද නැද්ද වෙනවා අපි කවදාවත් හීනෙකින්වත් හිතපු නැති දේවල් නේ කවදාවත් මේ වගේ දේවල් මේක තුල වෙයි කියලා බලාපොරොත්තු නොවිච්ච විදිහේ දේවල් අද වර්තමානයේ වෙනවද නැද්ද වෙනවා ඒ දේවල් දැක්කහම ඒවට අපි චෝදනා කරනවද නැද්ද චෝදනා කරනවා නේ ඒව දැක්කහම අපිට කලකිරීමක් ඇති වෙනවද නැද්ද කලකිරීමක් ඇති වෙනවා නේ බෞද්ධ ඇත්තෝ විදිහට ඔයත්තන්ගේ හිතේ තියෙන ඒ කලකිරීම හරි සාධාරණයි ඔබට මේක ගැන ඇති වෙලා තියෙන ඒ අපැහැදීම නේ ඒ තියෙන වේදනාව ඒක හරි සාධාරණයි
එහෙම වේදනාවක් ඇති නොවුනොත් තමයි ඇත්තටම අපි පුදුම වෙන්න ඕනේ. එක පැත්තකින් මං හරි සතුටු වෙනවා. මොකද අපේ රටේ මේ දායක ඇත්තෝ මේ මිනිස්සු හරි උවමනාවෙන් අද වර්තමානයේ යම් හෝ විදිහකින් මේ හරි සතුටු විදිහට ධර්මයට මිනිස්සු යොමු වීමේ ලොකු ප්‍රවණතාවයක් මේ මෑත කාලේ ඇති වුණා නේ. හරිද? එකපාරටම මේ මෑත කාලේ මිනිස්සු බණ අහන්න පටන් ගත්තා. මිනිස්සු පන්සල් එන්න පටන් ගත්තා. මිනිස්සු දාන දෙන්න පටන් ගත්තා. එතන ಜಾති ભેද තිබ්බේ නැහැ. ආගම් ભેද තිබ්බේ නැහැ නේ. ඒ කිසිම දෙයක් නැතුව මිනිස්සු ධර්මයත් එක්ක එකතු වෙන ස්වභාවයක් වර්තමානයේ ඇති වුණා. ඒකත් එක්ක අපි හරි සතුටු වුණා. හැබැයි ඒවත් එක්කම වර්තමානයේ විවිධ අඩුපාඩුත් නේ අර මහා පහත් විදිහේ වැරදි සංකල්ප වැරදි දේවල් විවිධ අය තුලින් උනාද නැද්ද? උනා. ඒවත් එක්ක අර ධර්මයත් එක්ක පැහැදිලා එකතු වෙන්න පටන් ගත්ත පිරිසම ඒකට විවේචනය කරන්න පටන් ගත්තද නැද්ද? පටන් ගත්තා. ඒ ගැන කලකිරීමක් ඇති වුණා. ඒ ගැන හදවත් සංවේදී වුණා. එහෙම වෙච්ච එක ගැන එක පැත්තකින් මම කියන්නේ මේ ඒක හරි නේ. ඒක හරි සාධාරණයි. ඔයත්තන්ට එහෙම හැඟීමක් ඇති වුණා නම් නේ ඇයි එහෙම වෙන්නේ? අපරාධ එහෙම වුනේ. බලන්න මෙහෙම ඉඳලත් මේ අයත් මෙහෙම කරනවා නම් නේ අනිවාර්යෙන් දැන් හිතෙන්නේ නැති වෙච්ච වැරදි ඔයත් දන්නවනේ නේ. මේ පහුගිය දවස් දෙක තුනේ මේ සති දෙක තුනේ වෙච්ච දේවල් ලංකාවේ දන්නවනේ. ශාසනයට වෙච්ච බලපෑම දන්නවනේ. ඒ වෙලාවේදී කටක් කරලා මං කියන්නේ මෙතන කිසි කෙනෙක් නැතුව ඇති. අපේ රටේ කිසි කෙනෙක් නැතුව ඇති. ඒව කරපු අයට නම් නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ඕනේ නේ. ඒ මිනිස්සුන්ට නම් ඒ කරපු අයට මං කියන්නේ සාසනික වශයෙන් දැන් සමහර දේවල් තියෙනවා මේ හාමුදුරු කෙනෙක් කරත් අර සමහර වැරදි තියෙනවා. මම මේ කියන එක තේරුම් ගන්න හොඳද? සමහර වැරදි තියෙනවා අර ඒවා වැරදි වෙන්නේ මේ බෞද්ධ විනය නීති වලින්. හරිද? එහෙම වැරදි තියෙනවා. ඒ වගේ දේවල් කඩවීම තුළ සමහර විට මේ ධර්මයට හානියක් වෙන්නේ. හැබැයි මේ පහුගිය දවස්වල වෙච්ච දේවල් ඒව අර සාමාන්‍ය මිනිස්සෙක් කරත් මේ හරි කියලා කියන්න පුළුවන් දේවල් නෙවෙයි නේ. ඒ වගේ තැන්වලදී ඔයත්තන්ට කලකිරීමක් ඇති වුණා. ඒක සාධාරණයි නේ. ඔයත්තු ඒව ගැන කතා කරා. ඒක සාධාරණයි. ඒ අයට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන තැන අපේ රටේ මිනිස්සු හරි තදින් ඉන්නවා. ඒක හරි සාධාරණයි. ඒක විය යුත්තේ නේ. ඇයි එහෙම වෙන්නේ? මේ මිනිස්සුන්ට ධර්මයේ ගැන හැඟීමක් තියෙන නිසා නේ. මේ ගැන හැඟීමක් නැත්තම් ඔබට අපිට ශාසනය ගැන හැඟීමක් නැත්තම් කටවල් වහගෙන අහක බලාගෙන අපිටත් මේකේ ඉන්න තිබ්බා. හැබැයි ඒ වගේ දේවල් වෙද්දී ඒ සමාජයෙන් ලැබෙන විරෝධතාවය දැන් සමහර තැන්වලදී අපි කතා කරනවා මේ මිනිස්සු කරන්නේ හාමුදුරුවන්ටම බයින් එකම විතරයි. මිනිස්සු කරන්නේම හාමුදුරුවන්ට චෝදනා කරන එකම විතරයි. අපහාස කරන එකම විතරයි. මම කියන්නේ ඒකේ සාධනීය පැත්තකුත් තියෙනවා නේ. අර වර්තමානයේ මේ වෙච්ච දේවල් එක්ක මිනිස්සුන්ගේ මේ එල්ල වෙන විරෝධතාවය. හරිද? මිනිස්සුන්ගේ මේ එල්ල වෙන චෝදනා හරි සාධාරණයි. ඇයි එහෙම උනේ? ධර්මයේ ගැන සංවේදීත්වයක් තියෙන නිසා. ඔබට මේ ගැන හැඟීමක් තියෙන නිසා. ඒ නිසා ඇත්තටම මේ හරි කලකිරීමක් තියෙන එක පැත්තකින් වර්තමානයේ වෙන දේවල් එක්ක සහ ආරාධනා කරන ඔබට කිසිම තැනක කිසිම දෙයකදී ධර්මයේ මග අරගන්න එපා. හරිද? ඔය වෙච්ච සිදුවීම් මම අද මෙතන කිව්වා කියලා මතක තියාගන්න. පහුගිය කාලේ වෙච්ච සිදුවීම් දිහා බැලුවම සහ මතක තියාගන්න ඔය වෙච්ච සිදුවීම් වෙච්ච පළවෙනි එකක් නෙවෙයි වෙන අවසාන එකක් නෙවෙයි. තේරෙනවද කියන එක? හරිද? මේ වෙච්ච පළවෙනි එක හෝ අවසාන එක නෙවෙයි. හරිද? ඉස්සරහට මීට වඩා භයානක දේවල් ඉස්සරහට අපි කවදාවත් බලාපොරොත්තු නොවෙච්ච දේවල් නේ කවදාවත් අපි වෙනවට අකමැති වෙච්ච දේවල් මෙහෙමනම් වෙයි කියලා හීනකින්වත් නොහිතපු දේවල් ඉස්සරහට වෙන්න පුළුවන්ද බැරිද? ඉස්සරහට වෙන්න පුළුවන් නේ. හරිද? එහෙම භයානක තත්වයක් අනාගතේ තියෙනවා. ඒ නිසා ඔබට ආරාධනා කරනවා ගෙවෙන මේ තප්පරේ පුළුවන් තරම් ධර්ම එකතු කරගන්න. පැහැදිලිද කියන එක? කවදාවත් අඩුම තරමේ මාවවත් එකතු කරගන්න එපා. හරිද? මාවවත් පුද්ගලිකව කවදාවත් අල්ලගන්න එපා. කවදාවත් සංකල්පයකට යන්න එපා. අපි බණ අහන්නේ මෙන්න මේ හාමුදුරුවන්ගෙන් විතරයි. කවදාවත් එතෙන්ට හිතන්න එපා නේ. හරිද? හාමුදුරුවරු අල්ලගන්න එපා. පුද්ගලික ස්වාමීන් වහන්සේලා අල්ලගන්න එපා. පොදුවේ ධර්මයේ අල්ලගන්න. ධර්මයත් එක්ක ඉස්සරහට යන්න. සමාජය වැරදි පැත්තට යනවා. ඒක හැටියක් නේ. සමාජය මම මේ සාධාරණීකරණය කරනවා නෙවෙයි හොඳද? හරිද? මම කියන්නේ මේ ස්වභාවය, ලෝකේ ස්වභාවය. මිනිස්සු අධර්මයට යනවා. ධර්මයේ පිරිහෙමින් යනවා. ඒක සාමාන්‍ය ස්වභාවයක්.
අපි කරන්න ඕනේ මේ තියෙන කාලේ මේ පුළුවන් කාලේ එක තප්පරයක හරි ගෙවෙන එක විනාඩියක හරි ධර්මයම එකතු කරගන්න, හරි දේම එකතු කරගන්න. මොකද හෙට දවසේ මොන වගේ දේවල් කොහෙන් කොහෙට වෙයිද කියන්න බෑ. හරිද? දැන් මේ අර එක සිද්ධියක් පහුගිය දවස්වල වුණා. අර තායිලන්තේ ගිහින් ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා පිරිසක් සිවුරු දාගත් පිරිසක් අර එක වැරද්දක් කරලා ඒක මේ තාමත් ඒකට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඉතින් හිතන්නකෝ මේ වගේ දේවල් වුණාම අපිට මේකේ අපහැදීමක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒක හරි සාධාරණයි. හරිද? එතෙන්දී ආරාධනා කරනවා විමසිල්ලෙන් කටයුතු කරන්න. ඒ පිරිස නිසා ධර්මය අපි ඈත් කරගන්න ඕනේද? අවශ්‍ය නැහැ නේ. අර සමහර නායකයයි කියාගත්ත සමහර ස්වාමීන් වහන්සේලාගේ හරි නේ ඒ හරි කලකිරීමක් තියෙනවා. එතකොට ඒ අය නිසාවත් අපි ධර්මයේ මග අරගන්න ඕනේද? නීති අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි අපි ධර්මයේ එක නිසා මග අරගන්න අවශ්‍යතාවයක් නැහැ. සමහර විට මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. දැන් අර තායිලන්තේ ගිහිල්ලා ආපු සිද්ධියේදී ඒක මෙහෙවපු කෙනා කවුද කියලා දන්නවද? සිංහල මිනිස්සෙක්ද? නෑ මුස්ලිම් මිනිස්සෙක්නේ. ඒතර මුස්ලිම් ව්‍යාපාරිකයෙක් ඒක මෙහෙවල ඒ වගේ දෙයක් සිද්ධ වුණා. එතකොට මේ මද්ද්‍රව්‍ය එහෙම ආවා. එතකොට ගියපු පිරිසෙත් සාධාරණීකරණය කරන්න බෑ කවදාවත්. ඒ අයගේ වැරදි තියෙනවා. සහ ඒක මෙහෙවපු අයගෙත් ඒ වැරදි තියෙනවා. මං කියන්නේ මම නිසාවත් ධර්මේ එපා කරගන්න එපා කියලා කියන්නේ මම නිසාවත් ධර්මයේ මග අරගන්න එපා කියලා කියන්නේ හිතන්න හෙට දවසේ මට ආරාධනාවක් එනවා ධර්ම දේශනාවකට විදේශ සංචාරයක්. අපි තුමු තායිලන්තේ කියලා. හරිද? ඔන්න තායිලන්තේ මට එනවා විදේශ සංචාරයක් ධර්ම දේශනා කරලා එන්න. ගිහින් එනකොට නිකමට හිතන්න පිරිකර පූජා කරද්දී මම කියන්නේ වෙන්න පුළුවන්. හරිද? දැන් අතන උනේත් ඒ වගේ සිද්ධියක්නේ වෙන්න පුළුවන්. පිරිකරයක් ASCII ඔන්න හොඳ අටපිරිකරක් පූජා කරනවා. පූජා කරනකොට මට කියනවා ආඳුරනේ මේක නම් හොඳ අටපිරිකරයක්. අනිවාර්යයෙන්ම ලංකාවට අරගෙන යන්න. මේකේ මේව පාවිච්චි කරන්න අනිවාර්යෙන් ආඳුරනේ ලංකාවට ගිහිල්ලාම කඩලා බලන්න. හරිද? කියලා හොඳ අටපිරිකරක් හදලා පූජා කරනවා. ඉතින් සාමාන්‍යයෙන් එහෙම දේශනාවලදී පූජා කරාම අපිට හම්බෙච්ච ගමන් අපි කොහොමත් ඕවා බලන්නේ නැහැ නේ. හරිද? හිතන්න අරගෙන එනවා. එනකොට නිකමට හිතන්න පාත්‍රය අස්සට මොනවා හරි දාලා. හරි? මද්ද්‍රව්‍ය මොනවා හරි මුළු පාත්‍රේ පුරවලා අතන එහා පැත්තට හරවලා පැක් කරලා තමයි එවන්නේ. ඊට පස්සේ අයම ඔත්තුවක් දුන්නා කියලා හිතන්න ඔත්තුවක් දෙනවා මෙහෙමයි. මෙන්න මේ ස්වාමීන් වහන්සේ රටේ ඉඳන් එනවා. මේ ස්වාමීන් වහන්සේගේ පිරිකරේ පාත්‍රය ආසේ තමයි මද්ද්‍රව්‍ය අරගෙන එන්නේ. කියලා ඔත්තුව දුන්නා කියලා හිතන්න. ඊට පස්සේ එයාපෝට් එකෙන් මේක චෙක් කරනවා. චෙක් කරනකොටම හම්බෙනවා මම ගේන පිරිකරේ පාත්‍රය ආසේ මේවා තියෙනවා. හරිද? ඊට පස්සේ ওই නිවුස් එක මුළු ලංකාව පුරා මුළු ලෝකෙ පුරාම ওই නිවුස් එක අර බණ කිව්වට වැඩිය. හරිද? ධර්මයේ මිනිස්සු ඇහුවට වැඩිය. ධර්මදේශන ඇහුවට වැඩිය. අර වැරද්ද ඉක්මනටම යනවද නැද්ද? යනවා. අනිවාර්යෙන් කතා කරනවා. අන්න බලන්න අර හාමුදුරුවෝත් එයාපෝට් එකේ අහුවෙලා. යයි නිවුස් එක හරි ලස්සනට නේද? කුඩාපානේ ආනන්ද හාමුදුරුවෝත් මද්ද්‍රව්‍යයත් සමග මේ එයාපෝට් එකේදී කොටු වෙයි. අටපිරිකරේ පාත්‍රය ඇස්සේ තමයි දාලා අරන් ඇවිල්ලා තියෙන්නේ. නේ හරි ලස්සනට යයි නිවුස් එක අපිත් කතා කරයි. ඔයත් කියාවි. ඒක සාධාරණයි. ඔයත් එහෙම කතා කරන එක සාධාරණයි. ඔයත් කියාවි අපරාධිදා ගිහිල්ලා අපි බණත් ඇහුවා. නේ අපි වැඳගෙන බණ ඇහුවේ. අපිට ගහන්න ඕනේ ඒකට. හරිද? කියාවි අපිට නම් හොඳට බණ කිව්වා. අපිට නම් කිව්වා මේව කරන්න සහ මේව කරන්න එපා කියලා. බලන්නකෝ කෙරුවා කියලා කතා කරાવી. නේ හිතන්න ඊට පස්සේ දැන් දින කිහිපයක් ගිහිල්ලා හරි ඕක නීතියෙන් ඔප්පු වුණොත් ඒක අර මගේ කටයුත්තක් නෙවෙයි කවුරු හරි මෙහෙවපු එකක් කියලා නීතියෙන් මම නිදොස් වුණා කියලා හිතන්න මම නිවැරදි වුණා කියලා හිතන්න. හැබැයි මම වැරදිකාරයෙක් වෙච්ච පණිවිඩයේ තරම් වේගෙන් මම නිවැරදිකාරයෙක් වෙච්ච පණිවිඩයේ සමාජගත වෙයිද? ඒක වෙන්නේ නැහැ. හරිද? මට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි දන්න ওই අවදානමද වර්තමානයේ තියනවා කියලා. හේතුව තමයි විශේෂයෙන් ওই ධර්මදේශනා කරන ස්වාමින් වහන්සේලාට ධර්මයේ සමාජයට අරන් යන අයට ලොකු විරෝධතාවයක් බලපෑමක් ලෝකය තුල තියෙනවා. ඇයි හේතුව? අද ලෝකේ මේ විශේෂයෙන් ධර්මයේ අරගෙන යන ස්වාමින් වහන්සේලා අතර ලෝකෙට ධර්මදේශනා කරන ස්වාමින් වහන්සේලා අතර බහුතරයක් විනයදර සහ ධර්මදර වැදගත්
දන ගහලා වදින්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ලංකාවේ ඕන තරම් ඉන්නවා. ලෝකෙට එහෙම ගියපු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ලෝකේ බහුතරයක් අද යම් ප්‍රතිශතයක් අද ලෝකේ ධර්ම එකතු කරගන්නවා. එතකොට යාළුවා දන්නවා ලංකාවේ හාමුදුරුවෝ ඉස්සරහට ආවොත් මේක බලපෑමක්. ඒතර අර වගේ දෙයක් කරලා අපි ගැන තියෙන අපහැදීම, අපි ගැන තියෙන පැහැදීම අපහැදීමක් බවට පත් කරන්න මේකේ ඕනේ තරම් පිරිස් කටයුතු කරනවා. ඒ අවදානම අපිට තියෙනවා. ඒක දැනගෙනයි අපි මේ කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හෙට මට ওই දේ වෙලා මුළු ලෝකයක් මට දොස් කිව්වත් කමක් නැහැ. හේතුව තමයි මම එක දෙයක් විශ්වාස කරනවා. ඒ තමයි හෘද සාක්ෂිය. හරිද? හදවතට එකඟව තමන් නිවැරදි නම් කිසි තැනක බය වෙන්න ඕනේද? බය වෙන්න ඕනේ නැහැ. මුළු ලෝකයක් ආපු ආවේනේ. මුළු ලෝකයක් අපහාස කරපු ආවේ. තමන්ගේ හදවතට එකඟව නිවැරදි නම් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි නිකමට හිතන්න මං ඇවිල්ලාද මෙතන බණ කියනවා. මම මෙතන ඇවිල්ලාද ධර්ම දේශනා කරනවා. හැබැයි මගේ හදවතට එකඟව මට හිතනවා නම් මම මේ කරුණ ඇත්තන්ට මතක් කරාට මගේ ඇතුළාන්තේ නිවැරදි නැහැ. නේ මම මෙතන ආවට හිතන්න මම ලොකු නායක හමුදුරු කෙනෙක් නේ. විහාරස්ථාන ගණනාවක අපි හිතමු හරිද? මේ හිතන්න මොකක් හරි නායක හමුදුරු කෙනෙක්. හරිද? වෙලා මගේ ළඟට ලොකු මිනිස්සු වෙනවා. මගේ ළඟට මිනිස්සු වෙනවා. එද්දී ඒ ඇවිල්ලා මිනිස්සු මගේ ඉස්සරහා දන ගහලා වඳිනවා. ඔය දන ගහලා වඳිනකොට මගේ ඔළුවට සංකල්පයක් එන්න ඕනේ ඒක නේ. එන්න ඕනේ මේ මිනිස්සු දන ගහලා වැන්දත් මේ වැඳුම ලබන්න මම සුදුසු නෑ කියන එක දැනෙන්න ඕනේ වැරදි කරනවා නම්. එතකොට මේ වන්දනාව හදවතට එකඟව නිවැරදිව ලබන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා ලෝකයකට චරිත රංගපාල වැඩක් නැහැ අපි මේකනේ. කිසිම කෙනෙක් මං කියන්නේ අපි කවුරුවත් ලෝකෙට චරිත රංගපාල වැඩක් නැහැ. අමුතු දේවල් මවල පෙන්නල වැඩක් නැහැ. හදවතට එකඟවයි තමන් නිවැරදි වෙන්න ඕනේ. හදවතට එකඟව ඔබ නිවැරදිව කටයුතු කරනවා නම් මතක තියාගන්න කවදාවත් අපිට මේකේ බය වෙන්න දේවල් නැහැ නේ. ඒ නිසා මට ඇත්තටම මේ හෙට දවසේ එහෙම දෙයක් වෙන්න පුළුවන් කියන අවදානම තියෙනවා. දැන් සමහරලාට ඔයතු දැකලා ඇති සමහර ස්වාමීන් වහන්සේලා ඔය ධර්මදේශනා වලට එහෙම වැඩම කරාම ඒ තැන් වලින් දෙන ගිලම්පස එකක්වත් වළඳන්නේ නැහැ නේ. එහෙම අහලා ඇති. හරිද? පැන් ටිකක් වළඳන්නේ නැහැ. එහෙම ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපි කියනවා මේ වෙලාවට මේ හාමුදුරන් අපි බයිනවා. අපි දොස් කියනවා. මේ හාමුදුරලගෙන ලොකුකම නේ හරි ප්‍රසිද්ධ නිසා වෙන්නේ නැති. නේ ප්‍රසිද්ධ හාමුදුරු නිසා වෙන්නේ නැති ලොකුකම අපේ මේ පොඩි පන්සල් වලින් දෙන ගිලම්පසයක්වත් වළඳන්නේ දොස් කියනවා. ඇයිද දන්නවද එහෙම කරන්නේ? ඒකේ අවදානමක් තියෙනවා. හරිද? මම මේ කියන්නේ මං ගිලම්පස වළඳන්නේ නැහැ කියන එක නෙවෙයි හොඳද? හරිද? මම කියන්නේ එහෙම අවදානමක් තියෙනවා. වෙනවට කියනවා නෙවෙයි වෙන්න පුළුවන්. හරිද? පැන් ටිකක් දෙනකොට, ගිලම්පස ටිකක් දෙනකොට මොනෝම හරි මත්ද්‍රව්‍යයක් අර යම් හෝ විදිහකින් ඒක දැනෙන්නේ නැති වෙන්න හරි ඔය පැන් ටිකට දාලා දෙන්න බැරිද? දෙන්න පුළුවන්. එහෙම එකක් තියෙනවා. එතකොට හිතන්න එහෙම දෙයක් වෙලා එයාපෝට් එකේදී අර සිද්ධිය වෙලා චෙක් කරලා දැන් මම මේ ගෙනල්ලා කියලා අහුවෙලා දැන් ඔන්න නිවැරදිකාරයෙක් කියලා ඔප්පු වුණත් හිතන්න ඕන වෛද්‍ය පරීක්ෂණයක් කරනවා. හරිද? අර වගේ දෙයක් වෙලා තිබිලා වෛද්‍ය පරීක්ෂණයක් කරලා සමහර විට එතනදිත් අහු වුණොත් නේ අර වගේ වැරද්දක් කළා තියනවා කියලා තියෙන සම්පූර්ණ විශ්වාසය ඔබට නැති වෙනවද නැද්ද? නැති වෙනවා. ඒ කියන්නේ මට කිසිම ප්‍රශ්නයක් නැහැ පුද්ගලිකව මට නම් ඕනේ දෙයක් වෙච්චාවේ මම නිසාවත් ඔබ ධර්මය අතහැරගන්න එපා. තේරෙනවද? මම කියන්නේ කවදාවත් හාමුදුරුවෝ නම් අල්ලගන්න එපා. හරිද? පුද්ගලිකව ස්වාමීන් වහන්සේලා අල්ලගන්න එපා. පුළුවන් තරම් මේ ජීවත් වෙන ටික කාලේ අවුරුදු කිහිපයයි අපි මේ ජීවිතය ගත කරන්නේ. කොයි වෙලාවෙ අපිට මරණය ලං වෙයිද කියන්න බෑ. කොයි වෙලාවෙ අපේ ජීවිතේ මොන පැත්තට යයිද කියන්න බෑ. තව එකක් බුදුහාඳුර අපිට හරි ආදර්ශයෙන් පෙන්නවා වෙන්න ඕන එකම දේ ඔබ නිවැරදි වෙන එක. බුදුහාඳුරන්ට අපහාස කරා ඒ වැරදි කළාද? වැරදි කළා නැතුව අපහාස කරා. ඒ අපහාස කරද්දී උන්වහන්සේ නිවැරදි නිසා ඒ අපහාසයන් බොරු කියන එක ඔප්පු වුණා. ඒ තුල උන්වහන්සේට තවත් පැහැදීමක් ඇති වුණා. හැබැයි වර්තමානයේ සමහර ඉන්නවා සිවුරු දාගත් මේ අතුලාන්තයෙන් මේ වැරදි කරන පිරිස් ඉන්නවා. වර්තමානයේ අද ඒව එළියට එනවා. ඒද්දි අපිට ඒව සාධාරණීකරණය කරන්න බෑ. බලන්න ඒ ලැබෙන අපහාසයනේ. හරිද? ඒ ලැබෙන චෝදනාව මෙලොවදිම ලැබෙන දඬුවම බලන්නනේ. හරිද? ආයි කවදාවත් අර වර්තමානයේ නම් වශයෙන් වැරදි කරා කියලා ප්‍රසිද්ධ පිරිස් ඉන්නවනේ සිවුරු දාගත් කවදාවත් පාරක බහැලා යන්න පුළුවන්ද? හිතන්න නීතිය කොහොම ක්‍රියාත්මක වුණත් රජයේ නීතිය කොහොම ක්‍රියාත්මක වුණත් අර කියනකොට කියනවානේ මේ කර්මය නඩු අහන දවසට ලෝයස්ලා නැහැ කියනවානේ. ඒක යථාර්ථය. කර්මය නඩු අහනවානේ.
කර්මය නඩු අහන දවසට ඒකට නීතිඥයෝ නැහැ නේ. හරිද? මෙතනදි කරන වැරද්දට උසාවිය යනකොට වැරදිකාරයටත් නීතිඥයෝ වැහි වහින්න හිටියට නේ නීතිඥයෝ 10 15 දෙනා පෝලිං පිටින් ආවට අපි තේරුම් ගන්න ඕනේ කාරණාව කර්මය නඩු අහනවානේ. කර්මයේ ඉස්සරහට එනවා. කර්මය නඩු අහන දවසට ලෝයස්ලා නැහැ. හිතන්න ඔය වැරදි කරපු අයට සිවුර හිටිය හෝ නැතා කවදා හරි දවසක ඇවිල්ලා සිවුරෙන් නම් විලිලැජ්ජාවක් තියෙනවා නම් මේක ඉන්න බෑ. සිවුරෙන් නැතුව හිටියත් පාරක බහලා යන්න පුළුවන්ද? එතනින් එහා මොනවද කරන්න කියලා හිතන්න. ගෙවන තප්පරයක් නිදහසේ ගත කරන්න නැහැ. මැරෙනකන් ගත කරන ජීවිතේ සමහරට පොඩි දෙයක් පාලනය කරගන්න බැරි වෙච්ච නිසානේ. එක හැඟීමක් පාලනය කරගන්න බැරි වෙච්ච නිසා, සමාජය තේරුම් ගන්න බැරි වෙච්ච නිසා, මේ හරි වැරද්ද තේරුම් ගන්න බැරි වෙච්ච නිසා මුළු ජීවිත කාලෙම විඳවනවද නැද්ද? විඳවන්න වෙනවා නේ. ඒ වයිදී අපිට ඒවා සාධාරණීකරණය කරන්න බෑ. ඒකයි කර්මය කියන්නේ. තේරෙනවද කියන එක? ඒ නිසා එකක් බුද්ධ වචනේ විශ්වාස කරන්න. අවුරුදු කීයක් ගෞතම බුද්ධ ශාසනය පවතිනවද? අවුරුදු 5000ක් පවතිනවා නේ. හරිද? දැන් භාගයට භාගයක් ගෙවිලි ඉවරයි. නමුත් 5000ක් පවතිනවා. ඒ බුද්ධ වචනේ විශ්වාස කරන්න. කාටවත් මේකට වරද්දන්න බෑ. හරි දැක්කනේ මේකේ තිබ්බනේ එහෙනම් ওই වැරදි ටික කරලා හැංගිලා යන්න. එහෙම හැංගිලා ඉන්න බෑ මේකේ. ඒක තේරුම් ගත යුතු සත්‍ය නේ. හරිද? තායිලන්ත සිද්ධියේදී මම ඇත්තටම සතුටු වුණා. ඇයි හේතුව? අර මේ වර්තමානයේ මේ අටම ස්ථානයේ සිද්ධියේදී නේ. හරිද? ඇත්තටම මම සතුටු වෙනවා. ඒ සිද්ධිවලදී මම සතුටු වෙනවා. ඒ කර්මයේ විපාක දෙනවා. නේ කර්මයේ විපාක දෙනවා. දඬුවම් ටික හම්බෙනවා. ඒක මෙලොව වශයෙන් මේ හැමෝටම මේ දඬුවම් ටික හම්බෙනවා. සම්බුද්ධ ශාසනය අවුරුදු 5000 තහවුරුයි නේ. හරිද? ධර්මයේ ඉස්සරහට යනවා. මේ බණහන මිනිස්සු ඔය ඇත්තෝ ඇත්තටම හදවතට එකඟ ඒ අය කොහොම මේකේ මොන දේ කරත් ධර්මේ පා කරගත්තද? ධර්මේ පා කරගත්තේ නැහැ. හාමුදුරුවෝ අතහැරියා. ඒක කරන්න. වැරදි කරනවා නම් ඒ අය අතහරින්න. හැබැයි කවදාවත් ධර්මය අතහැර ගන්න එපා. මේ ගෙවෙන මොහොත ඇත්තටම හරිය කලකිරීමක් තියෙනවා එක පැත්තකින් ඒ වගේ දේවල් සිද්ධ වෙද්දී. හැබැයි එකක් අපි තේරුම් ගන්න ඕනේ 5000ක් ශාසනය පවතිනවා. මේ හැම තප්පරේම ධර්ම එකතු කරගන්න හේතුව තමයි නැත්තම් හෙට දවස කියන්නේ තවත් මීට වඩා අපිට ශාසනය ගැන අපහැදෙන්න, හාමුදුරුවෝ එපා වෙන්න නේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් එපා වෙන්න හෙට දවසේ මීට වඩා දේවල් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ අවදානම තියෙනවා. ඒ නිසා අදාදම ධර්ම එකතු කරගන්න. බුදුහාඳුරෝ ධර්මයේ දේශනා කරේ දුකෙන් ගැලවෙන්න. අපි ඒකට කැප වෙන්න ඕනේ. අපි ඒකට මහන්සි වෙන්න ඕනේ. මේ දුකෙන් ගැලවෙන්න. මේ වගේ දේවල් වෙනකොට නිකමට හිතන්න ඔය අපරාධ වෙනකොට, ඔය වැරදි වෙනකොට ඒව පවා අපිට දුකක් නේ. ඒව දිහා දැකලා ධර්මයක් විනාශ වෙනවා පේනකොට, නේ ශාසනයක් විනාශ වෙනවා පේනකොට ඒව දිහා බලාගෙන ඉන්නකොට හැඟීමක් තියෙන කෙනෙකුට තේරෙනවා මොනතරම් කලකිරීමක් හිතේ ඇති වෙනවද කියන එක. ඒ නිසා මම කියන්නේ එහෙම වේදනාවක්වත් අපි මේක විඳින්න ඕනේ නැහැ. ඉක්මනට මේකෙන් ගැලවෙන්න. ඉස්සරහා සමාජයේ ලස්සන නැහැ. කවදා හරි දවසක ඔබට මරණය ළඟට එනවා. මරණය ළඟට එන දවසක අනේ දැම්ම ඉන්න බෑ විනාඩි 5කින් මැරෙන්නම් කියලා පුළුවන් ද බේරෙන්න? එහෙම chance නැහැ. හරිද? මට දරුවෝ ඉන්නවා. මේ දරුවෝගේ අනාගතය හදන්න ඕනේ. අවුරුද්දක් දෙන්න දරුවෝගේ සිස්සත්තේ පාස් කරලා එන්නම්. නේ එහෙම chance නෑ මේකේ නේ. මම විතරයි ගෙදර බලාගන්න ඉන්නේ. මම නැත්තම් ගෙදර මිනිස්සුන්ට කන්න ටික හොයාගන්න බැරි වෙනවා. මම ඉන්න ඕනේ. තව අවුරුද්දක් මට ජීවත් වෙන්න අවස්ථාව දෙන්න. එක ස්ථාවරයක් මං හදලෙන්නම්. ඒ නිසා එක අවස්ථාවක් දෙන්න කිව්වට අවස්ථාව හම්බෙනවද? හම්බෙන්නේ නෑ. මං ගෙදරින් ආවේ අම්මා එක්ක තරහ වෙලා. මං ගෙදරින් ආවේ තාත්තා එක්ක තරහ වෙලා. මං ගෙදරින් ආවේ දරුවෝ එක්ක තරහ වෙලා. ඒ නිසා මට එක අවස්ථාවක් දෙන්න. මෙතන මට මැරෙන්න බෑ. ගෙදර ගිහිල්ලා ඒ තරහ නැති කරගෙන එන්නම්. සතුටින් එන්නම්. නේ හිත රිද්දගෙන මැරෙන්න බෑ. සතුටින් මම මේ ජීවිතේට සමුදෙන්නම් කියලා එහෙමවත් එක තප්පරයක් මරණය ළඟට ආවට පස්සේ අපිට හම්බෙයිද? හම්බෙන්නේ නැහැ. ඒ තරම් මේක අවිනිශ්චිතයි. ඒ තරම් කොයි වෙලාවක මේක එයිද කියන්න බෑ. ඒ නිසා මේ දැන්මනේ අදම මේ ගෙවෙන හැම තප්පරයකම ධර්මයත් එක්ක ඉස්සරහට යන්න. ධර්මයේ කිසිම මොහොතක ජීවිතයෙන් මග අරගන්න එපා. කවුරු නිසාවත්, අඩුම මම නිසාවත් නේ. අඩුම මේ කිසිම ස්වාමීන් වහන්සේකින් මං කියන්නේ මේ ශාසනයේ ඉන්න 100% මේ ස්වාමීන් වහන්සේලාගෙන් වැරදි වුණත් නේ. මං කියන්නේ ඒක කවදාවත් වෙන්නේ නැහැ. මේක අනිවාර්යෙන් පිළිවෙත් පුරන නේ විනයදර, ශික්ෂාකාමී, ධර්මදර වැදගත් ස්වාමීන් වහන්සේලා ඕනේ තරම් මේ ශාසනයේ ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ වගේම වැරදි කරන අයත් ඕනේ තරම් මේකේ ඉන්නවා නේ. එතකොට අපේ තීරණේ අපි අල්ලගන්නේ හොඳ දේද
වැරදි දේද කියන එක ඔබට ආරාධනා කරනවා ඔබ ධර්මය අල්ලගන්න නේ. හරිද? බුදුරජාණන් වහන්සේ නමකගේ මේ ධර්මය ආයි කල්ප ගානකට හම්බෙන්නේ නැහැ. ඉස්සරහට එන සමාජය හරි භයානකයි. ඉස්සරහට වෙන්න තියෙන දේවල් මීට වඩා හරි භයානකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉස්සරහට යන්න මිනිස්සු තව තවත් මේ හිත් දූෂිත වෙනවා. කොසල් රජතුමා දැකපු හීනවල දැක්කනේ අපි වෙච්ච දේවල්නේ. කොසල් රජතුමාගේ හීන 16 ගැන අධ්‍යයනය කරලා තියෙනවා නම් හොයලා තියෙනවා නම් ඔයත්ව දන්නවා අනාගතයේ සමාජෙ වෙන දේවල් එදා අතීතයේ අවුරුදු 2500කට කලින් බුද්ධ කාලෙදිම දේශනා වුණා නේ. හරිද? අර මිදුලේ පුංචි පුංචි ගස්වල මේ පොඩි ගස්වල හරි ලස්සනට පළදරලා තියෙනකොට ඒක දැක්කම බුදුහාමුදුරු දේශනා කරා ඒ හීනේ යථාර්ථයක් තියෙනවා. කොසල් රජතුමනි අද බය වෙන්න එපා. අද වර්තමානයේ ඕක වෙන්නේ නැහැ. හැබැයි කොසල් රජතුමනි අනාගතයේ දවසක් එනවා. ඒ අනාගතයේ දවසේදී ඔන්න ඔය හීනේ යථාර්ථයක් වෙනවා. හීනේ තමයි පුංචි ගස්වල පළදරනවා. අනාගතයේ දවසක පුංචි වයස්වලදී මේ පුංචි දරුවෝ අවුරුදු සමහර පොඩි වයසකදී විවාහ දිවියට යනවා. පොඩි වයසකදී දරුවෝ ලැබිලා ජීවිත පටන් ගන්නවා. එතකොට අනාගතයේ ඒ ව්‍යසනේ එනවා. ඒ වගේ දේවල් තව අනාගතේ වෙනවා. මේක අවුරුදු 2500කට කලින් බුදුරහාමුදුරුවෝ කොසල් රජතුමාට දේශනා කරපු මේ ලෝකේ තියෙන යථාර්ථය. තව ඉස්සරහට මේක භයානකයි. අබුද්දස්ස කාලයක් එනවා. 5000ක් ගෞතම බුද්ධ ශාසනය පැවතිලා අවසන් වෙනවා. එදාට පටන් ගන්නවා මොන කාලෙද? බුද්ධ ශූන්‍ය කාලේ. ඒකට කියනවා අබුද්දස්ස කාලේ. අබුද්දස්ස කාලෙට බණ නැහැ. අබුද්දස්ස කාලෙට ධර්මය නැහැ. මතක තියාගන්න හොඳ දේ හොඳයි, නරක දේ නරකයි. ඒ මඟ පෙන්වීම ලැබිච්ච නිසායි ඔබ නිවැරදි දේ නිවැරදි විදිහට කරන්නේ. වැරද්දක් කරන්න හිතුනම ඒකට ලැජ්ජාවක් ඇති වෙන්නේ. මම කෙලිම ප්‍රශ්නයක් අහන්නම්. ඔබට එන්න කියලා කෑමකට ආරාධනා කරනවා. ආරාධනා කරලා එක මේසයක් තියලා මේසේ වටේට වාඩි වෙන්න කියලා මේසේ මැදට පණ පිටින් වඳුරෙක් ගෙනල්ලා දීලා අතට මිටි පහක් දීලා මොලේ පලාගෙන කණ්ඩ කිව්වොතින් කරන්න පුළුවන්ද? يعني මම කෙලින්ම ඇහුවේ එහෙම දුන්නොත් කරන්න පුළුවන්ද? හිතන්න ඒක හරි වේදනාවක්. අපිට එහෙම කරන්න බෑ. හැබැයි ලෝකෙ එහෙම වෙන්නේ නැද්ද? අද ලෝකෙ එහෙම වෙනවා. හරිද? ලෝකේ තියනවා ලංකාවේ අපිට ඕක හරි ඇහුවම් පස්සේ හරි කුතුහලයක් ඕකේ තියනවා. අපිට ඕක ඇහුවම් පස්සේ පිස්සුද එහෙමනම් කරන්න පුළුවන්ද කියලා හිතෙනවානේ. ඇහුවම් පස්සේ මොනතරම් ඒක හරි පිළිකුල් සාගත විදිහට ඒක ඇහුවම් පස්සේ අපේ ඇඟ අර කිලිපොලා යනවා වගේ එකක් අපිට වෙනවා. ඇයි ඒ? පොඩි කාලේ නම් පාපයට ලැජ්ජාව බයක් අපේ ඇති කරපු නිසා. අද තියෙනවා එහෙම රෙස්ටුරන්ට් ඕනේ තරම්. ඇමරිකාවේ තියෙනවා. හරිද? ලෝකේ ඔය දියුණුවයි කියන ගොඩක් රටවල එහෙම තැන් තියෙනවා. ලෝකේ ගැන හොයන්න. අද ගිහිල්ලා ඔය අන්තර්ජාලය තියෙනවා. හොයලා බලන්න ලෝකේ තියෙනවා මේව සාමාන්‍ය දේවල්. අපිට අසාමාන්‍ය වුණාට පණ පිටින් සත්තුන්ව මේසේ තියාගෙන පණ ගැහෙන සතාගේ හැම ගලවගෙන කන එක, මස් ටික කන එක අද ලෝකේ සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. අහද්දිත් ඕක අපිට වේදනාවක් වගේ දැනෙනවා. ධර්මයක් අපිට ලැබිච්ච නිසා. ඇමරිකාවේ තියෙන එක රෙස්ටුරන්ට් එකක් අර මම කියපු විදිහටයි ඒකේ ආහාර ගන්නෙ. මේසේ වාඩි වුණාම පස්සේ පුටු ටිකේ වාඩි වුණාම මේසෙන් ගෙනල්ලා එක වඳුරෙක්ගේ තියෙන එකේ මැද සිදුරක්. ඔතෙන්ට බෙල්ල තියලා අර ලොක් එකක් තියෙනවා. ලොක් එක දැම්මන් පස්සේ පණ පිටින් ඒ සතා දඟලුවට ඔළුව විතරයි දැන් මේසේ උඩට තියෙන්නේ. හරිද? දැන් මෙන්න මේ වගේ රවුම් මේසෙක මැදින් ඔළුව විතරයි උඩට තියෙන්නේ. යටින් ඇඟ ගැහෙනවා, පණ ගැහෙනවා. පණ ගැහෙන අර සතාගේ මිටියෙන් මොලේට ගහලා මොලේ ගෑලි අරගෙන පණ ගැහෙද්දි ආහාරයට ගන්නවා. හරිද? ලෝකේ එහෙම ගොඩක් රටවල් තියෙනවා. පණ ගැහෙන සත්තු ආහාරයට ගන්න එක අද සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. හැබැයි ඕවා අහද්දිත් පිළිකුලක්, බයක්, ලැජ්ජාවක් කියන එක අපිට ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඇයි ඒ? පොඩි කාලේ නම් බණ අහපු නිසා, පොඩි කාලේ නම් ධර්මය අහපු නිසා, පොඩි කාලේ නම් ධර්මයේ හුරුවක් ලැබිච්ච නිසා. නිකමට හිතන්න ඔබත් අද ඒ වගේ රටක ඒ වගේ තැනක ඉපදිලා හිටියා නම් ඒ පැත්තට යොමු වෙන එකක් නැද්ද? අනිවාර්යෙන් යොමු වෙනවා. ඔබත් ඒ සමාජෙ හිටියා නම් ඒකට හුරු වෙනවා. එතකොට හිතන්න අනාගතයේ දවසක අද මේකේ වටිනකම අපිට තේරෙන්නේ නැහැ. ගෙදරින් ඇවිල්ලා වාඩි වුණා බණ අහන්න හම්බ වෙනවා කියන එක තියෙන නිසා වටිනකම තේරෙන්නේ නැහැ. මනුස්සකම කියන එක නැති වෙනවා. හරිද? අබුද්දස්ස කාලෙදී පහළ වෙනව බුදුහාමුදුරු දේශනා කරා මෘග සංඥාව පහළ වෙනවා. නේ තේරෙනවද? අහලා ඇති මෘග සංඥාව පහළ වෙනවා. මෘග සංඥාව කියලා කියන්නේ මේ 5000කින් පස්සේ පහළ වෙන කාලය. ඒ අවුරුදු ගාන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ 5000ක් ශාසනයේ ඉවර වෙච්ච ගමන් පහළ වෙන්නේ නැහැ. හරිද? ඒ අවුරුදු මං හිතන්නේ දහස් ගාණක් තියනවා මේ
බුද්ධ ශූන්‍ය කාලේ, ධර්මය ඇහෙන්නේ නැති කාලේ, ඒ කාලේ පහළ වෙන මෘග සංඥාව යන්න බුදුහාඳුර දේශනා කරා මේ පවතින මිනිස්සු ටික මනුෂ්‍ය සංහාරයක් වෙනවා ලෝකේ. මිනිස්සු ලෝක විනාශය වෙනවා. මිනිස්සු ටික ලෝකේ විනාශ වෙනවා. වෙන කිසිම දෙයකින් නෙවෙයි ආයුධ වලින් මිනිස්සු විනාශ වෙනවා. ඒක යථාර්ථයක් වෙලා නැද්ද අද? අද වෙලා තියෙනවා. පහුගිය දවස්වල වෙච්ච සිද්ධි බලන්න. මේ ප්‍රසිද්ධියේ ගෙදරට ඇවිල්ලා මිනිස්සයාගේ බෙල්ල කපාගෙන ඔළුව අරගෙන ගිහිල්ලා ප්‍රසිද්ධියේ තියලා එන්න පුළුවන් සමාජයක් අද වර්තමානයේ හැදිලාද නැද්ද? හැදිලා තියෙනවා. මේ ලංකාව තුල කොච්චර දේවල් දවසින් දවස අපිට අහන්න ලැබෙනවද බලන්න. අවුරුදු 60 70කට කලින් ඒ වගේ දේවල් වලට තිබිච්ච සමාජයයි අද තියෙන සමාජයයි ගොඩක් වෙනස් වෙලා. ඒ තිබිච්ච බය ලැජ්ජාවද නැති වෙලා. තේරෙනවද කියන එක? තවත් ඕක ඉස්සරහට වියරු වෙනවා. ඔය මෘග සංඥාව පහළ වෙන කාලෙදී බුදුහාඳුරු දේශනා කරා දැන් මේ ලෝක විනාශය. හරිද? මේ වෙන ක්‍රමය, මනුස්ස විනාශය, මිනිස්සු විනාශ වෙන ක්‍රමය. මේ යන මිනිස්සු ටික විනාශ වෙන ක්‍රමය තමයි දැන් මෙහෙම ගියන් පස්සේ ටික ටික යන්න ධර්මය යට යනවා, අධර්මය උඩ එනවා. අධර්මයේ උඩ එනවා. අධර්මයෙන් හැමදේම ලබා ගන්න මිනිස්සු හිතනවා. මේ අනාගතේ වෙන දේ, බුද්ධ දේශනාවේ තියෙන දේ අනාගතය ගැන. අධර්මයේ ඉස්මතු වෙන්න ගනිද්දී, අධර්මයේ ටික ටික ඉස්මතු වෙද්දී මිනිස්සු හැමදේම වැරදියට කරන්න පටන් ගන්නවා. බඩගින්න කියන එක ප්‍රබල වෙන්න පටන් ගන්නවා. ප්‍රබල වෙන බඩගින්න කියන එක විසඳ ගන්න මිනිස්සු ගන්න තීරණ හරි භයානක වෙනවා. ඒ කාලෙදී ළඟ ඉන්න කෙනා වුණත් බඩගින්නට මරාගෙන කන කාලයක් අනාගතේ එනවා. ඒ කාලය කොයි වගේ භයානකයිද කියනවා නම් අද තාත්තා කෙනෙක් දරුවෙක් උපදිනකන් ආදරෙන් බලාගෙන ඉන්නවා. දරුවගේ මූණ බලන්න. දවසක් එනවා අබුද්දස්ස කාලෙදී මිනිස්සු පිරිහිලා ආයුෂ අඩු වෙලා මේ හැමදේම පිරිහිලා ගිහිල්ලා ಗುಣධර්ම පිරිහිලා දවසක් එනවා තාත්තා කෙනෙක් දරුව උපදිනකම් බලාගෙන ඉන්නවා. උපදින දරුවව ආහාරයට ගන්න. එහෙම දවසක් එනවා. දරුවා ඉපදිච්ච ගමන් දරුවගේ මේ මස ආහාරයට ගන්න විදිහේ කුරිරු සමාජයක් අනාගතේ බිහි වෙනවා. ඒ වගේ තත්වයක් අනාගතේ උදා වෙනවා. බඩගිනි වෙච්ච ගමන් ඔය ළඟ ඉන්න යාළුවවත් මරාගෙන කන්න හිතන විදිහේ සමාජයක් අනාගතේ එනවා. හරිද? ළඟ ඉන්න යාළුවව මරනවානේ. මරලා ආහාරයට ගන්නවා. එහෙම කාලයක් අනාගතේ එනවා. ඒතකොට එවැනි භයානක තත්වයක් අනාගතේ තියාගෙන අද ධර්මයේ එකතු කරගත්තේ නැත්නම්, අද මේ ධර්මයේ එකතු කරගෙන ධාර්මික උනේ නැත්නම් කවද අපි ධාර්මික වෙන්නද? එක මොහොතක් අරගෙන මේ ගැන පැත්තකට ගිහිල්ලා හිතන්න. මේ කියන දේවල් මම කියන්නේ ආගම් ભેද නැහැ මේකට, ಜಾති ભેද නැහැ මේකට. බුදුහාමුදුරුවෝ කිව්වා කියලා වෙන ආගමක කෙනෙකුට ප්‍රතික්ෂේප කරන්න කලින්, වෙන ජාතික කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න කලින් මේ තියෙන යථාර්ථය තේරුම් ගන්න. මේක බොරුද කියන කාරණාව අද වර්තමානයේ සත්‍යයක් වෙමින් පවතිනවා. අතීතයට වඩා එන්න මිනිස්සු යුද්ධ කරන තත්වයන් වැඩි වෙනවා. ප්‍රශ්නයක් වෙච්ච ගමන් දැන් පොල්ලක්වත් නැති ගෙදරක් තියනවද? ගේ පිටිපස්සේ කුස්සියේ දුරපල්ලේ කවුරු හරි ආවතින් ගහන්න පොල්ලක් හරි තියනවා නේ. හැම ගෙදරකම තියෙනවා. ආයුධයක් නැත්තේ කොහෙද? බුදුහාඳුර දේශනා කරා ආයුධ වලිනුයි මේක විනාශ වෙන්නේ. ඔහොම ගිහිල්ලා අවුරුදු 10ට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙනවා. ඒ අඩු වෙච්ච දවසකදී අධර්මයමයි සමාජයේ තියෙන්නේ. ඒ කාලෙදී වැටෙනවා ඔන්න මිනිස් සංහාරය වෙන දවස. හරිද? වැටෙනවා එක වැස්සක්. හරිද? ඔය වැටෙන වැස්සට මේ ලෝකේ දැන් ඉන්න මිනිස්සු ටික ඔය වැස්සට තෙමෙනවා. තෙමුනම් පස්සේ අර තියෙන ක්‍රූරත්වය, අර තියෙන මේ ම්ලේච්ඡත්වය තව වැඩි වෙනවා. ඒ වැඩිවීම තුල ඒ වැස්සට තෙමිලා එකිනෙකාට මරා ගන්න පටන් ගන්නවා. හරිද? අර අපි දැකලා තියෙන ওই ෆිල්ම් වල එහෙම සිද්ධි දැකලා තියනවානේ. ඔය එක දේවල් තියෙන ඔන්න ඔය වගේ. හරිද? වැස්සට තෙමෙන කෙනා අනික් කෙනාව මරනවා. දකින කෙනා එකිනෙකාව මරා ගන්නවා. වැස්සට නොතෙමිච්ච අය මේක දකිද්දී එයාලා හැංගෙනවා. හැංගිලා පැත්තකට ගිහිල්ලා හැංගිලා ඉන්නවා බයට. ඇවිල්ලා මරයි කියන එකට කොච්චර අධාර්මික වුණත්, කොච්චර භයානක වුණත්, කොච්චර කෙරුමක්කාර විදිහට අපි මෙහෙම හිටියත් මරණය කියන එකට මේ ඉන්න හැමෝම බයයි. කවුරු නැහැ කිව්වත්, කොච්චර හිටියත් මරණය කියන එකට අපි හැමෝම බයයි. ඒ බය නැති එක මරණ මොහොත වෙනකන් නැති වෙන්න පුළුවන්. මරණ මොහොතේ එකම එක විනාඩියක් හරියනවා. හරිද? හිතනවා ඇති අර එකපාර සමහරට බෙල්ල එහෙම කැපිලා ගියාම නේ ඔය කෝච්චි වලට එහෙම මම හිතන්නේ මේ පැති වල ප්‍රශ්න වෙච්ච ගමන් කෝච්චියට තියන් ඉන්නේ නේ. හරිද? හිතන තරම් බෙල්ල මෙතනින් වෙන් වෙලා යන තරම් ඕක එච්චර හිතන තරම් ලේසි නෑ. හරිද? සමහර වෙලාවට ඔයත්තන්ට දැනිලා ඇති. දැන් නිකමට හිතන්න වෙලාව කියන එක පැය කියන එක ගෙවෙන විදිහ අපි මේකට මුහුණ දෙන විදිහත් එක වෙනස් වෙනවද නැද්ද?
වෙනස් වෙනවා. හරිද? දැන් සමහර වෙලාවට ගෙදර වාඩි වෙලා ටීවී එක බලද්දි රෑ 7 ඉඳන් 10 වගේ වෙනකන් අපේ ගොඩක් ගෙවල් වල පවුල් වල අය ටීවී එක ඉස්සරහද නැද්ද? ඉස්සරහා. බණ දහන් ඉඳගෙන. බණ අහනව නම් බැරියනේ. ටෙලි පෙරහැර බලනවනේ. හිතන්න 7 ඉඳන් 10 වෙනකන් ටීවී එක ඉස්සරහා වාඩි වෙනවා. කවදාවත් කොඳුකා කියනවද? නෑ. අතපය රිදෙනවද? නෑ. වෙලාව යනවා දැනෙන්නේවත් නෑ. හැබැයි පැයක් වාඩිලා බණ අහන එකේ තරම් ලේසියිද? නෑ. පැයක් බණ අහන්න වාඩිලා ඉද්දි කකුල් රිදෙන්න ගන්නවා. වෙලාව යන්නේ නෑ වගේ දැනෙනවා නේ. හරිද? එතකොට හිතන්න අන්න ඒ වගේ අපි මේ අවස්ථාවට මුහුණ දෙන්න විදිහත් එක්ක එක විනාඩිය වුණත් සමහර වෙලාවට ඒක ගොඩක් දැනෙනවා අපිට. හරිද? ඕක වේදනාව දැනෙන්න වෙලාව ගත වෙන එක හරි අඩුයි කියන එක අපිට දැනෙනවා. මම කියනවට මේ ඔය නිකන් ඉන්න ගමන් අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන මොකක් හරි හොඳ බර දෙයක් ගන්නකො මේ මොකක් හරි දැන් හිතන්න මෙන්න මේ කෝප්පේ කියලා මේ පැන් තියෙන කෝප්පේ මේක අරගෙන මෙන්න අතේ තියාගෙන අදිෂ්ඨානයක් ඇති කරගන්න විනාඩි 5ක් අනිවාර්යෙන් මම ඉන්නවාමයි හරිද කියන එක තියාගෙන දැන් අත හොල්ලන්නේවත් නැහැ මෙහෙම ඉස්සරහට කරගෙන ඉන්න මුකුත් අතේ තියාගන්න ඕනෙත් නැහැ නිකන් තියන් හිටියත් කමන්නේ පළවෙනි විනාඩියට වඩා දෙවෙනි විනාඩිය අමාරුයිද නැද්ද අමාරුයි පළවෙනි විනාඩියට වඩා දෙවෙනි විනාඩිය ටිකක් හිමින් යනවා වගේ දැනෙන්නේ නැද්ද? දැනෙනවා. දෙවෙනි විනාඩියට වඩා තුන්වෙනි විනාඩිය ටිකක් හිමින් යනවා වගේ දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඒක යන්න නිකන් වෙලාව යන්නේ හිමින් වගේ තේරෙනවද නැද්ද? තේරෙනවා. ඒ නිසා අර බෙල්ලක් එකපාර ඇඟින් වෙන් වුණාට ඒක එක සනික වෙනවා කියලා අපිට පෙනුනට එතන මේ මරණීය වේදනාවක් නැහැ කියලා කවදාවත් මුලා වෙන්න එපා. ඒ වෙලාවට අර ජීවිත කාලෙම කරපු දේවල් මැවිලා පේන්න පටන් ගන්නවා. හරිද? ඒ තරම් කාලයක් අර පිට ඉන්න කෙනාට විනාඩියක් දෙකක්. හැබැයි මේ මොහොත ගෙවන කෙනාට ඒ වේදනාව ජීවිතේ දරා ගන්න බැරි වේදනාවක් වෙනවා. එතකොට මේ වේදනාව ඔබත් මමත් විඳිනවා. ඉතින් අර වැස්ස වැටෙනකොට අර තෙමිච්ච මිනිස්සු හැංගිලා ඉන්නව මරණ බයට. කොච්චර දරුණු මිනිස්සු වුණත් මරණ බය කියන එක දැනෙනවා. මරණ බය දැනිලා අවසානයේදී දැන් ඔන්න වැස්ස පායනවා. වැස්ස පායනකොට හැංගිලා හිටපු මිනිස්සු එක්කෙනා දෙන්න එළියට එන්න පටන් ගන්නවා. අනාගතයේ මේ ලෝකේ වෙන දේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින් මේක සෝදනය වෙනවානේ. මිනිස්සු පිරිසිදු වෙන ක්‍රමය. අර වැස්සට තෙමිලා ඉතුරු වෙච්ච මිනිස්සුනේ තෙමුනේ නැතුව හැංගිලා බේරිච්ච මිනිස්සු. ලෝකෙම්ම කිහිප දෙනෙක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන කිහිප දෙනා එළියට එනවා. ඇවිල්ලා බලද්දී මිනිස්සු එකිනෙකාව මරාගෙන කිසි කෙනෙක් නැහැ. ලේවිලක් විතරයි. අන්න එයාලම කල්පනා කරන්න පටන් ගන්නවා ඇයි අපිට මේ දේ උනේ එයාලා හිතන්න පටන් ගන්නවා අපිට මේ දේ උනේ හේතුව තමයි අපි ඕනෝට වඩා ධර්මයෙන් ඈත් වුණා ඒ කියන්නේ ධර්මය කියන්නේ යහපතින් ඈත් වුණා හරිද අපි එකිනෙකා මරාගත්තා එකිනෙකාට වැරදි කරා එකිනෙකාට කෙනෙහිලිකම් කරා ප්‍රාණඝාත කරා නේ හොරකම් කරා කිසිම ධර්මයක් රැක්කේ නැහැ කියන එක එයාලටම තේරුම් ගන්න පටන් ගන්නවා ඊට පස්සේ ඒ සමාජෙදී මම කියන්නේ ওই කාලෙදී ඔබ මම උපදින්නත් පුළුවන් හොඳද? ඔබ මම මේ අත්දැකීම් වලට මුහුණ දෙන්නත් පුළුවන් අනාගතයේ දවසක. ඒකයි අද දවසේ තියෙන වටිනකම මම මේ කියලා දෙන්නේ. එතකොට හිතන්න එදා දවසට මේ මිනිස්සු හිතනවා අපි ප්‍රාණඝාත කරා. එහෙනම් ඈත් වෙන්න ඕනේ. අන්න ප්‍රාණඝාතයෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. ඇයි විනාශ වුණා කියන එක දන්න නිසා ප්‍රාණඝාතයෙන් ටික ඈත් වෙද්දී අර කරපු හොරකම් වලින් ටික ඈත් වෙද්දී තියෙන ධර්මයේ යහපත් දේ ටික ප්‍රගුණ කරද්දී ආයමත් ආයුෂ වැඩි වෙනවා. ආයුෂ වැඩි වෙලා යම් දවසකදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. අන්න ඒ කාලෙදී ධර්මයේ එකතු කරගන්න යොමු වෙන පිරිස අතරට ඔබත් එකතු වෙන්න. ක්‍රමය කියන්නද? එකම ක්‍රමය තමයි තුනුරුවන් සරණ යන්න. තේරිලා නැහැ මං හිතන්නේ අපි පන්සිල් ගන්න කලින් බුද්ධං සරණං ගච්ඡාමි කිව්වනේ. ධම්මං සරණං ගච්ඡාමි කිව්වා. සංඝං සරණං ගච්ඡාමි කිව්වා. කමන්නේ. ඇයි අපි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ? ඇයි දෙපාරක් සරණ ගියේ? ඇයි දෙපාරකින් නවත්තන්නේ නැතුව ඇයි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි? ඇයි තුන් පාරක් සරණ ගියේ? දන්නවද හේතුව? පන්සිල් ගන්නත් කලින් අපි තුනුරුවන් සරණ තුන් පාරක් යනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියන එක අපි නැවත කියනවා. ධම්මං සරණං ගච්ඡාමි නැවත කියනවා. සංඝං සරණං ගච්ඡාමි නැවත කියනවා. ඇයි අපි එහෙම කියන්නේ? කවදාවත් හිතලා තියෙනවද? කියන්නේ ඉතින් හාමුදුරුවෝ කියන්නේ නිසානේ. හාමුදුරුවෝ ඇවිල්ලා අපිට කියනවනේ ඉතින් කියන්න කියලා එහෙම නොකිය බැහැනේ. ඒ නිසා කියනවා. එහෙමද? එහෙම නෙවෙයි.
බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ කියනකොට හරි අවබෝධයෙන් කියන්න. ඒකයි මම මේ පන්සිල් ටික ගනිද්දි පුටුවලින් නැගිටින්න කියලා කිව්වේ. ඒකට අපි ගෞරවය දෙන්න ඕනේ. තුනුරුවනට කවදාවත් පන්සිල් ටික සමාදන් වෙන්න එපා පුටුවක වාඩි වෙලා. නේ බිම වාඩි වෙලා කමක් නැහැ. බිම තැම්පත් වෙලා පුටුවක වාඩි වෙලා කවදාවත් පන්සිල් ගන්න නැහැ. පිහිටන්නේ නැති නිසා නෙවෙයි. ඒ ගෞරවය අපි දෙන්න ඕනේ නේ. අපහසුතාවයක් තියෙනවා නම්, රෝගයක් තියෙනවා නම්, එහෙම තියෙනවා නම් ඒ ආසනේ පාවිච්චි කරලා ගැටලුවක් නැහැ. හැබැයි අපි ඒකට ගෞරවය දෙන්න ඕනේ. තුනුරුවන් කෙරෙහි ගෞරවය දෙන්න ඕනේ. බුදුන් කෙරෙහි නිතර අපි මේක කියද්දි අදින් පස්සේ ඊළඟට කියන බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනය හරිම උවමනාවෙන් කියන්න. අර්ථය මොකද්ද? මම බුදුන් සරණ යනවා නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මට පිහිටට ඉන්නවා කියන විශ්වාසය අපි හිතේ ගොඩනගා ගන්නවා. ධර්මය අපිට විශ්වාසයට අපේ පිහිටට ඉන්නවා කියන විශ්වාසය අපි හිතේ ගොඩනගා ගන්නවා. හොඳම උදාහරණේ. ඉස්සෙල්ලම අපේ ජීවිතේ අපි කියපු වචනේ මොකද්ද? පළවෙනියටම අම්මා කියන වචනය නේ. ඉස්සෙල්ලම අපි ඇස් දෙකට දැක්කේ කාවද? අම්මව. එතකොට අම්මව අපි දකිද්දි, අම්මගේ ළඟින් අපි ඉද්දි අපේ හිතේ ගොඩනැගෙනවා අම්මා මම වෙනුවෙන් ඉන්නවා කියන විශ්වාසය ගොඩනැගෙනවා. ඒ විශ්වාසයත් එක්ක, ඒ අම්මා ගැන තියෙන විශ්වාසයත් එක්ක කාලයක් ගියහම අදටත් කකුල පැටලලා වැටෙන්න ගියොත් මොකද්ද කියවෙන්නේ? අම්මයි කියලා කියවෙනවා. ඇයි කරදරයක් එද්දි කරදරයක් වෙද්දි අපිට අම්මව මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා. ඒක නිකම්ම කියවෙනවා. ඇයි ඒ විශ්වාසය ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා බුදුන් කෙරෙහි ඒ වගේ විශ්වාසයක් ගොඩනගා ගන්න. ධර්මයේ කෙරෙහි ඒ වගේ විශ්වාසයක් ගොඩනගා ගන්න. සංඝයා කෙරෙහි විශ්වාසයක් ගොඩනගා ගන්න. ඒ විශ්වාසය අද නැතත් අද ඒක හරිය වටිනවා හොඳද? අද හරිය වටිනවා. ඊටත් වඩා වටින දවසක් එනවා. හිතන්න අද මේක පුහුණු කළා බුද්ධ කියන වචනේ ඇහෙද්දි හරි ශ්‍රද්ධාවක් තියෙනවා නම්, තුනුරුවන් කෙරෙහි හරි ශ්‍රද්ධාවක් තියෙනවා නම්, හරිද? යම් කිසි දවසක මෛත්‍රී බුදුහාඳුරු පහළ වෙනවා. එදාට අපි මනුස්ස ලෝකෙ ඉපදුනා කියලා හිතන්න, සසරේ වාසනාවකට මේ කරන කුසල් වල බලෙන් එදාට අපි මනුස්ස ලෝකෙ ඉපදුනා කියලා හිතන්න. දැන් අපිට සසරේ පුහුණුවක් තියෙනවා තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කරගෙන. තේරෙනවද කියන එක? තුනුරුවන් කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන එදාට මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙලා කියන එක් වචන මාත්‍රය ඇසීමේ පමණින්ම අර මේ කාලේ පුරුදු කරපු පුහුණුව, අද පුහුණු කරපු පුහුණුව, අද ඇති කරගත්ත ශ්‍රද්ධාව එදා එළියට එන එකක් නැද්ද? අනිවාර්යෙන් එනවා. එහෙම අය තමයි ගෞතම බුදුහාමුදුරුව පහළ වෙච්ච දවසේ බුද්ධ කියන වචනය ඇහිච්ච පමණින්ම බුදුහාමුදුරුවන්ව හොයාගෙන ආවේ. සමහර විට කරපු පව් ටික ගෙවිලා මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලෙදී මනුස්ස ලෝකෙ ඉපදින්න පුළුවන් අපි. එදාට අද මේ විශ්වාසය ගොඩනගාගෙන ශ්‍රද්ධාවෙන් හිටියොත් මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියන වචනේ ඇසුණු පමණින් ළඟට ගිහිල්ලා ධර්මය අපි ශ්‍රවණය කරයි. ඒ රහතන් වහන්සේලාගෙන් එදාට බණහයි. එදාට අපි මේ සසරින් එතර වෙයි නේ. ඒ නිසා අදම දැම්ම තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න. කවදාවත් කිසිම කෙනෙක් නිසා, ඒකයි මං කිව්වේ මම නිසාවත් තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති කරගන්න එපා. දවසක ඔබට ඒක හරිය වටිනවා නේ. හරිද? කලකිරීම තියනවා. ඔබ හිතනවට වැඩිය ඔතන ඉන්න ඔබට වඩා අපිටත් මේක එපා වෙන වෙලාවකට. හරිද? අපිටත් මේකේ දේවල් කලකිරෙනවා. මොකද ඔබ ඔය පැත්තේ ඉඳන් ඔබට කරන්න පුළුවන් විවේචනය කරන එක, ඔබට කරන්න පුළුවන් කලකිරෙන එක. හැබැයි නිකමට හිතන්න, එහෙම වැරදි කරන දැන් ගෙදරක කියලා හිතන්න. ගෙදරක අම්මයි තාත්තයි දරුවෝයි ඉන්නකොට හැමෝම හොඳට ඉද්දි එක දරුවෙක් වැරදි කරලා මුළු සමාජයක් ඒ දරුවගේ නම අල්ලගෙන පවුලටම බනිද්දි නිවැරදිව ඉන්න, යහපත්ව ඉන්න අර පවුලල අනිත් අයට වේදනාවක් ඇති වෙන්නේ නැද්ද? වැඩිම වේදනාව ඇති වෙන්නේ එළිය මිනිසුන්ට වඩා කාටද? නිවැරදිව ඉන්නේ ගෙදර අයට. තේරෙනවද කියන එක? සාසනෙත් එහෙමයි. ඒකට එහෙම කලකිරීමක්, වේදනාවක් අපිටත් ඇති වෙනවා. හැබැයි මොන දේ වුණත් කිසිම කෙනෙක් නිසා ධර්මය මග ඇරෙන්න බෑ නේ. කවුරු හරි කෙනෙක්, මම කියන්නේ ඔය කරන පව්කම් වලට නම්, ඒ කරපු පව්කම් වලට නම් ඒවා ගෙවන්න වෙන විදිය කොහොම වෙයිද කියන්න බෑ. කර්මය පොදුයි. මටත් එහෙමයි. ඒ කර්මය ඔබටත් එහෙමයි. එතකොට හිතන්න, සාමාන්‍ය වැරැද්දක් වගේ නෙවෙයි. ස්වාමීන් වහන්සේ කෙනෙක් වැරැද්දක් කරද්දී නේ. හරිද? මොකද මම කරන වැරැද්දක් නිසා හෙට දවසේදී ඔබට අපහැදීමක් ඇති වෙන්නේ. මම කරන වැරැද්දක් නිසා. දැන් හිතන්න, දුම් වැටියක් පාවිච්චි කරනවා. හරිද? සාමාන්‍ය දැන් ගිහි තාත්තා කෙනෙක් දුම් වැටියක් පාවිච්චි කරනවා. මමත් පාවිච්චි කරනවා.
එතෙන්දී තාත්තා කෙනෙක් දුම් වැටි පාවිච්චි කරාට අපහැදීමක් ඇති වෙනවද? නෑ. හැබැයි මම ඒක කරොත් අපහැදීමක් ඇති වෙනවා. එතකොට ඒ ඇතිවෙන අපහැදීම තුලින් තාත්තා කෙනෙක්ට ලැබෙන විපාකයට වඩා විපාකයක් මට ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඇයි මම ඒ දේ කරොත් ඔබ බනින්නේ මට විතරක්ම නෙවෙයි. ඔබට අපහැදීමක් ඇති වෙන්නේ මම ගැන විතරක්ම නෙවෙයි. සමස්ත ශාසනයක් ගැන මේ නිවන් දකින ධර්ම මාර්ගයක් ගැන ඔබට කලකිරීමක් ඇති වෙනවා. එතකොට ඒකට ප්‍රධාන වශයෙන් මම වග කියන්න ඕනේ. එතකොට සාමාන්‍ය මිනිස්සෙක් දුම් වැටියක් පාවිච්චි කරොත් ලැබෙන විපාකයට වඩා මම අනිවාර්යෙන් විපාක විඳින්න ඕනේ. එතකොට ඒ වගේ ශාසනය වෙනුවෙන් කලකිරීම ඇති කරන විදිහට කටයුතු වෙනවා නම් ඒ දේවල් මම කියන්නේ වර්තමානයේ මේ වගේ වෙද්දී අපිට දැන් මේව ගැන මේ කතා කරත් වැරදි නැතත් වැරදි නේ. හරිද? මම මේ කියන්නේ කිසිම කෙනෙක් හොඳ කරන්න නෙවෙයි මම එක වචනයක්වත් කතා කරේ. මේ හැම වචනයක්ම මම මේ කිව්වේ මතක් කරේ වර්තමානයේ වෙන දේවල් එක්ක ධර්මය නම් මග අරගන්න එපා. තේරුණාද කියපු ටික? නේ කාලාම සූත්‍රයේ මම අර මුලින්ම ගාතාවක් කිව්වේ සූත්‍ර කොටස කිව්වේ කාලාම සූත්‍රයේ බුදුහාඳුරු හරි ලස්සනට දේශනා කරා කාලාම වරුන්ට කාලාම වරුනි හරි දෙයක් එකතු කරගනිද්දිනේ ධර්මයක් එකතු කරගනිද්දි කවදාවත් කියපු කෙනා අදාළ කරගන්න එපා නේ. මා අනුස්සවේන මා පරම්පරාය කාරණා 10ක් දේශනා කරා. මේවා පරම්පරාවෙන් මේවා කටකතාවෙන් එහෙම නෙවෙයි. අවසානයේදී මා සමනෝ නෝගරු. ඒ කියන්නේ මේක දේශනා කරේ මෙන්න මේ කාරණාව දේශනා කරේ මෙන්න මේ ස්වාමින් වහන්සේය මේ ශාස්ත්‍රුන් වහන්සේය කියලාවත් පිළිගන්නේ නෑ. දැන් අද මම මේ කියපු කාරණා ටික ඔබ පිළිගන්න ඕනේ මම කියපු නිසාද? අනේ ආනන්ද හාමුදුරුවෝ ඊළ බණ කිව්වා. ඉතින් උන්වහන්සේ කිව්වා නම් පිළිගන්නත් ඕන. එහෙමද පිළිගන්නේ? කවදාවත් ඒක කරන්න එපා. මම කියන නිසා නෙවෙයි. ඔබ විමසන්න. ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා කුසල, ඉමේ ධම්මා විඤ්ඤෝ ගරහිතා, ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තති. බුදුහාඳුර කාලාම සූත්‍රය දේශනා කරේ ඔබ හොයන්න මේ ධර්මය හරිද වැරදිද? පැහැදිලිද? මේ ධර්මය ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤෝ ගරහිතා. මේ ධර්මය නුවණැත්තු පැසසුමට ලක් කරාද අපහාස කරාද? මේ කාරණාව තමන්ගේ අනුන්ගේ හිත පිනිස අහිත පිනිස පවතිනවද? මේ කාරණාව කුසල්ද අකුසල්ද? සරලයි. එහෙම හිතලා යහපත් දේ එකතු කරගන්න අයහපත් දේ අතහැරලා දාන්න. තේරුණාද කියපු කාරණා ටික? පැහැදිලිද? ප්‍රශ්න තියෙනවද? තේරුණානේ? එහෙනම් ඔන්න ඔය කාරණා ටික එකතු කරගෙන ජීවිතය හදාගන්න කියලා අපේ අත හැම දිනාටම ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් මේ ආරාධනාව කරන්නේ. කිසි කෙනෙක් නිසා ධර්මය මග අරගන්න එපා. පැහැදිලිනේ කියපු කාරණා ටික? තේරුණානේ? ඒ ඔන්න ඔය විදිහට ජීවිතය හදාගන්න මේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් මම කියන්නේ තව ඉස්සරහට මොන වගේ දේවල් කොහොම වෙයිද අපිට කියන්න බෑ. හැබැයි කොහොම මොන දේ වුණත් මම නම් මේ ලෝකේ කිසි කෙනෙක් නැති වුණත් නේ කවදාවත් එකක් ඔබේ හරි දේ අයින් කරගන්න එපා. හොඳද? දැන් ඔබ හිතන්නකෝ දැන් මෙහෙම දේවල් වෙද්දී සමහරු දොස් කියනවා දැන් ඉන්න හාමුදුරට දන් දීලා වැඩකුත් නැහැ කියලා. මම කියන්නේ වෙන දේවල් එක්ක එහෙම නොහිතුනොත් පුදුමයි. ඒක සාධාරණයි. එහෙම හිතන එකනේ. හැබැයි එකක් ඔබට ආරාධනා කරනවා කවුරුවත් නිසා දැන් මේක කියලා ඉවරලා මට කියයිද දන්නේ මේ හරි දානි ටික පරිස්සම් කරගන්න මේ ටික කියන්නේ කියලානේ. හරිද? මම මේ දානි පරිස්සම් කරගන්න කියනවා නෙවෙයි. හරිද? දානි මේ ඉල්ලලා බණ කියනවා නෙවෙයි. හරිද? කියයිද දන්නේ අන්න බය වෙලා දානි නැති වෙයි කියලා බය වෙලා නේ එහෙම කියයිද දන්නේ මේ සාමාන්‍යයෙන් කවුරු හරි කෙනෙක් එහෙම හිතනවා නම් එකක් පැහැදිලිව අපි තේරුම් ගන්න ඕනේ මේ සිවුරේ ඉන්නේ අපි දානේ හම්බෙන්න නිසාම නෙවෙයි. කන්න නැති නිසා නෙවෙයි. හරිද? බඩගින්න රැක ගන්න මේ සිවුරේ ඉන්නව නෙවෙයි. හරිද? ඔය හිතන තරම් දෙන දානේ වළඳන එක ලේසි නෑ. ඇයි ඒ? රහ නැතුව නෙවෙයි හොඳද? ලේසි නැත්තේ දන් වැළඳුවත් බනිනවා නැතත් බනින නිසා. කන්න ටික දීලා බැනුම් අහන්න කැමතිද? මේ බනිනකොට කවුරු හරි කෑමක් දීලා බනිනවා නම් දන්නවනම් මේ කෑම එක මේ ලොලුව බෙදාගත්තොත් බනිනවා මේක බෙදාගත්තේ නැතොත් මේක බෙදාගත්තොත් බනිනවා මේක බෙදාගත්තේ නැතොත් බනිනවා. එහෙම හිතනකොට හිතන්නකෝ මේ කන කෑමක නිදහසේ කන්න පුළුවන්ද? මොන රජ බුජුන් තිබුණත් මං කියන්නේ. හිතලා බලන්න ඒක. හරිද? අපි දන් වළඳනකොට එළවලු සේරම බෙදාගත්තොත් බයිනවා අන්න උන්වහන්සේගේ පෙරේතකම. නේ මොකක් හරි බෙදාගත්තේ නැතොත් කියනවා අන්න අච්චර මහන්සියෙන් හදලා ඒක බෙදාගත්තේ නැහැ නේ. එහෙම තියනවා එකක්. ඒකට හිතන්න මේ දානි පරිස්සම් කරගන්න කියනවා නෙවෙයි. මේක තේරුම් ගන්න අය මේක තේරුම් ගන්න මම මේ කියන්නේ අපිට
සමහරලාටනේ හරිද කවදා හරි එහෙම ප්‍රශ්නයක් වුණොත් නේ මේක හරි දම් පරිසම් කරගන්න කියනවා නෙවෙයි මං කියන්නේ කවදාවත් මං කියන්නේ පොදුවේ මහා සංඝරත්නයට දන් දෙන්න කියන සංකල්පය තිබ්බනේ හරිද ඒතකොට මේ මහා සංඝරත්නයට දන් දෙනවා කියන සංකල්පය කවදාවත් ඈත් කරගන්න එපා ඒ දාණය දෙනකොට ඔබට තීරණයක් ගන්න පුළුවන්. මේ අපි දන් දෙන්නේ මෙන්න මේ ස්වාමින් වහන්සේලාට ඒ ස්වාමින් වහන්සේලා අරමුණු කරගෙන මහා සංඝරත්නයට. මොකද මහා සංඝරත්නයටයි කියලා දැන් ඔයත් දන්නවා හිතන්නකෝ මම කියන්නේ මේ ගමේ පන්සලේ හඳුරු හිමයි කියන එක නෙමෙයි හොඳද? දැන් ඔයත් දාණය දෙද්දී ඔයත්න්ට හරියටම දන්නවා කියලා හිතන්න මේ හාමුදුරුවෝ නම් මෙන්න මෙහෙමයි අපේ පන්සලේ හාමුදුරුවෝ මෙහෙම දේවලුක් කරනවා මෙන්න මෙහෙමයි කියලා ඒ දැනත් ඔබට මම නම් කවදාවත් යෝජනා කරන්නේ ඒ අයව මහා සංඝරත්න විදිහට දකින්න. හොඳද? නැත්නම් අපි එහෙම කියනෝනේ සමහරලාට කියනවා මේ හාමුදුරු කියන විදිහට කියන්නේ හාමුදුරු මොනෝ කරක් කමන්නේ දන් දෙන්න කියන එකක් නේ. ඔබ හරියටම දන්න. දැන් මම උදාහරණයක් ගන්නම්කෝ. ඒක හොඳයිනේ. හිතන්න ඔයත් හරියටම දන්නවා මම මේ වගේ වැරදි කරනවා. සිවුරට නොගැලපෙන මේ වගේ දේවල් කරනවා. එහෙම දැනගෙනත් මහා සංඝරත්නයට දන් දෙන්න ඕනි කියලා හිතීච්ච දවසක මම ඔබට යෝජනා කරනවා කවදාවත් මාව ඒ දානෙට වඩම්මන්න එපා. හරිද? කවදාවත් මාව වඩම්මන්න එපා. ඇයි ඔබ දන්නවා නම් හරියටම මම මේ වගේ වැරදි කරනවා. මොකද ඒ දැනත් ඔබ වඩම්මනවා කියන්නේ ඔබත් කරන්නේ වැරද්දක්. තේරෙනවද කියන එක? හරිද? ඒතර මහා සංඝරත්නයට දන් දෙනකොට ඔබ ඒ ආකල්ප ඇති කරගත යුතුයි නිවැරදි තැනකනේ. හරිද? ඒක අර සැක තියෙන තැන නෙවෙයි, කටකතා නෙවෙයි. කටකතා නම් ඕන කෙනෙක්ට තියෙන. අපි ගැන ඕන තරම් කතන්දර කියන්නේ නේ. හරිද? කටකතා ඕනේ තරම් කියන බිස්නස් කාර්යය ගල කොච්චර බයිනවද අපිට? හරිද? මේ කිසිම දෙයක් මම ගැන දේශනාවට මේ දේශනාවලදී කිසිම දෙයක් අපි මේ ව්‍යාපාර විදිහට කරන්නේ නෙවෙයි. කවදාවත් හදවතට එකඟව මේ කිසිම දෙයක් පුද්ගලික වාසි වෙනුවෙන් කරන දේවල් නෙවෙයි. ඒක යථාර්ථය හදවතට එකඟව අපි දන්නවා. එතකොට අපිටත් කටකතා හදනවා. කටකතා නෙවෙයි මං කියන්නේ. හරියටම ඔබ දන්නවා නම් මෙහෙමයි කියලා. එතෙන්ට එහෙම දන් දෙන්න ඕන කියන හැඟීමක් නෑ. මං දන්නවා මේ කියපුවට කොහේ හරි තැනක මට මේකටත් දොස් කියවෙනවා. නමුත් මං කියන්නේ දන් දෙනකොට මොකද පැහැදීම ඇති වෙන්නේ පැයිනේ. හරිද? දැන් හිතන්නකෝ මම ගැන අර වගේ වැරදි ආකල්පයක් තියෙද්දි ළඟට ඇවිල්ලා දාන දෙනකොට ඔබට මතක් වෙනවා නම් මෙන්න අහවලා මෙහෙම කෙනෙක් කියලා පුළුවන් ද දාන ටික පැහැදීමෙන් දෙන්න? එහෙම බෑ. ඒ නිසා මහා සංඝරත්නයට දන් දෙන්න ස්වාමින්වහන්සේලා 5 නමක් නම් අවශ්‍ය. ඒ 5 නම තෝර ගැනීමේ අයිතිය තියෙනවා. ඒක මේ හාමුදුරුවෝම කියන එකක් නෑ. නිවැරදි ධාර්මික යහපත් ඔබට හිත පැහැදීම ඇති වෙන තැනක. තේරෙනවද කියන එක? ඔබට පැහැදීම ඇති වෙන යම් තැනක් වේද එතැනට දන් දෙන්න. ඔබේ ගුණය කිසි කෙනෙක් නිසා නැති කරගන්න එපා. ඔබේ යහපත කවදාවත් නැති කරගන්න එපා. තේරුණාද කියපු ටික? ඒ නිසා ඔබේ ගුණ ධර්ම ටික ඉස්සරහට අරගෙන යන්න. ඔබේ ධාර්මිකත්වය ඉස්සරහට අරගෙන යන්න. ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්මය හොයන්න, හරි දේ එකතු කරගන්න, වැරදි දේ අයහපත් දේ පෙන්නලා දෙන්න විවේචනය කරන්න යම් අයිතියක් අපිට තියෙනවා. හැබැයි වැරද්ද කියන එක අරන් යන්න එපා. තේරෙනවද? යහපත කියන එක අරන් යන්න. නැත්තම් අපි හැමෝටම වේදනාවක් අසතුටක් මිසක නිදහසක් සතුටක් කියන එක මේකේ ලැබෙන්නේ නෑ ධර්මය ලැබිච්ච කාලෙකත්. තේරුණාද කියපු ටික? පැහැදිලි නේ? හරි. ඒ නිසා ඔන්න ඔය කාරණා ටික ජීවිතයට එකතු කරගෙන ජීවිතය හදාගන්න කියලා අපි අත හැම දිනාටම ආරාධනා කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම විහාරස්ථානයේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ විහරගම්පිට රජමහා විහාරස්ථානයේ ගෞරවනීය මහා සංඝරත්නය අවවාද අනුශාසන ඇතුව දැන් නිකමට හිතන්න පන්සලේ හාමුදුරුවෝ එකතු වෙලා අද හරි ලස්සන පින්කම් මාලාවක්නේ මේ ධර්මදේශනා 4ක්ද? ධර්මදේශනා 4ක්ද 5ක්ද? ධර්මදේශනා කිහිපයක්ම තියෙනවානේ. එතකොට හිතන්න ධර්මදේශනා 4ක්නේ 5ක්. ඔව් පින්කම් 5ක් තියෙනවා. ඉතින් මේ හිතන්න පූජා තියෙනවා ධර්මදේශනා තියෙනවානේ. ඉතින් හිතන්න මේ දේවල් මේ ධර්මදේශනා 4යි පූජාවයි. කොහොම හරි මේ හිතන්න මේ ධර්මදේශනා ටික ශ්‍රවණය කළ ඉවර වෙද්දී මම කියන්නේ හැම ධර්මදේශනාවකම ශ්‍රවණය කරන්න ජීවිතේට එකතු කරගන්න ගොඩාක් දේවල් තියනවද නැද්ද? ධර්මදේශනා මාලා ඉවර වෙද්දී තියෙනවා. එතකොට මේ නායක හාමුදුරුවෝලා මේ පන්සලේ පොඩි හාමුදුරුවෝලා තරුණ හාමුදුරුවෝ උන්වහන්සේලා මේ එකතු වෙලා මේ කරන කැපකිරීම අද ගමේ ගිහිල්ලා කතා කරනවද? තැන තැන කියවනවද? බලන්නකෝ මේ හාමුදුරුවෝ මාර වැඩේ පින්කම් මාලාවක්ම කරලා අපිට බණත් අහන්න දෙනවා. ඒ බණ අහලා අපි ධර්මයත් එකතු කරගන්නවා. අනේ වාසනාවක්. ඒ හාමුදුරුවෝ නම් මේ සදාකල් මේ ශාසනය පවතින්න ඕන. උන්වහන්සේලා කොච්චර හොඳයිද? අපි එකතු වෙලා ගිහිල්ලා උන්වහන්සේලාට මොකක් හරි අගය කිරීමක් කරමු.
කවදාවත් එහෙම කතා කරනවද? නෑ. එහෙනම් දැන් බණ ඉවරෙච්ච ගමන් මෙහි ඉන්නවද කේලම් කියන අය? නෑනේ. ඉන්නවනම් ඔය කියපු ගමන් මතක් වෙච්ච කෙනා ඉන්නේ. එයාට කෝල් එකක් දෙන්න දැන් බණ ඉවරෙච්ච ගමන්. හරිද? ඉවරෙච්චාන් කෝල් එකක් දීලා කියන්න මේ කරන්න එපා. හරිද? හිතන කරා කියලා කෝල් එකක් දීලා කියනවා මේ මාර වැඩේ බණ ඉවරෙද්දි තමයි අපිටත් අහුුනේ පන්සලේ හාමුදුරු මෙන්න මෙහෙම වැරද්දක් කළා. මම කරේ වැරද්දක් කියන්නකෝ. මෙහෙම වැරද්දක් කළා තියෙන්නේ. මේ පන්සලේ හාමුදුරු හරියන්නේ නැහැ පන්නන්න ඕනේ. උපරිම පුළුවන් තරම් කට්ටියක් එකතු කරගෙන පන්සලට එන්න දැනටමත් කිහිප දෙනෙක් ඇවිල්ලා ඉන්නේ කියලා පණිවිඩයක් ගමට යවන්න. හරිද? බණ අහන්න එන්න බැරි වෙච්ච මිනිස්සු නේ බණ අහන්න එන්න කියද්දි වැඩ තිබිච්ච මිනිස්සු පින්කම් මාලාවට වචනකින්වත් උදව්වක් කරන්න බැරි වෙච්ච අය නේ අද මෙතෙන්ට බණ අහන්න බැරි වෙච්ච පිරිස දැන් මේ ගමේ ඉන්න විශේෂයෙන් තාත්තලා ටික නේ දැන් මේ ධර්මශාලාවේ ගත්තම තාත්තලට 10 ගුණේ වගේ අම්මලා ඉන්නවානේ හරිද ඔය වගේ පණිවිඩයක් ගමේ යවන්න පැයක් හමාරක් යන්න කලින් සරංචීත කරේ තියාගෙන පොළු අරගෙන පන්සලට ඉද නැද්ද පන්නන්න නම් එනවා මං කියන්නේ ඇත්තටම විවේචනය කරන්න නේ එහෙම අයිතියක් තියෙන්නේ මේක රැකගන්න ඉදිරිපත් වෙච්ච පිරිසටනේ එතකොට හිතන්න යහපත්දී අපි අගය කරන්නේ ඒ නිසයි අද කාලේ වැරදිමයි තියෙන්නේ කියලා අපිට පේන්නේ. ඉතින් ඇත්තටම අගය කරන්න ඕනේ වටිනකමක් දිය යුතුමයි මේ නායක ස්වාමීන් වහන්සේලා මේ කරන දේවල් වලට. විහාරස්ථානයේ මේ මහා සංඝරත්නය මේ කරන කැපකිරීම වලට සහ පන්සලේ පොඩි හාමුදුරුවනේ උන්වහන්සේලා අනිවාර්යෙන් අපි අගය කරන්න ඕනේ. මොකද මේ පින්කම් වලදී ඔය තිරේ පිටිපස්සේ වීරයෝ ටිකනේ පන්සලේ පොඩි හාවල්ලා ටික. මොකද ඔය ඇත්තන්ට පැදුරක් ඕනේ කියපු ගමන් දුවලා යන්නේ පොඩි හාවල්ලානේ. කවදාවත් අගය කරන්නේ නැහනේ. කවදාවත් ස්තුතියක් තියෙන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා අපි අනිවාර්යෙන් අගය කරන්න ඕනේ. දැක්ක තැන ඒ පොඩි හාවල්ලා වේගෙන් යනවා දැක්කොත් දැන් පැදුරක් ගෙනාවත් කමන්නේ. වේගෙන් ඇවිල්ලා පැදුර දුන්න කියලා හිතන් පැදුර දීපු එක ගැන නෙවෙයි කතා කරන්නේ මොකක් ගැනද? ඒ හාමුදුරුව ආපු වේගෙ නේ හරිද? වැඩිය නෙවෙයි දුවගෙන ආවේ නේද? හරිද? පැදුරත් අරගෙන. ඒකයි කතා කරන්නේ. ගුණය කතා කරනව අඩුයි. ඒ නිසා පුළුවන් නම් ගුණයත් අගය කරන්න. මම බනින්න එපා කියන්නේ නැහැ. බනින්න එක වගේම පුළුවන් නම් ගුණයත් අගය කරන්න. හරිද? ගුණය අගය කරන්න වටිනකම තේරුම් කරගන්න. වටිනකම පැහැදිලි කරගෙනනේ වටිනකම් වලට වටිනාකමක් දෙන්න. ඉතින් ඒක හරි වටිනවා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඇත්තරම මෙවැනි කටයුතු කරද්දී ධන ගහලා වැඳලා ඒ ගෞරවය අපි දෙන්න ඕනේ නේ. හරිද? ගෞරවය දිය යුතු තැන ගෞරවය දෙන්න ඕනේ නේ. අපහාසය දෙන තැන අපහාසය දෙනවා මොකද ඒ අයගේ මේ කටයුතු නිසා. ඉතින් ඒ වගේ ගෞරව කළ යුතු තැන අපි ගරු කරන්න ඕනේ. මේ මහා සංඝරත්නයට අපි ගරු කරන්න ඕනේ. ඒ උන්වහන්සේලා ලස්සන පින්කම් මාලාවක් ඔබට දායාද කරගන්නවා. මෙන්න මෙවන් ස්වාමින් වහන්සේලා පරිස්සම් කරගන්න, මෙවන් ස්වාමින් වහන්සේලා රැකගෙන මොකද මේ ශාසනයේ පැවැත්ම කියන්නෙම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසේ කල්යාණ මිත්‍රත්වය. බුදුහාර දේශනා කරන්නේ එහෙමනේ. ශාසනයේ පැවැත්ම කියන්නේම කල්යාණ මිත්‍රත්වය. ගිහියන් සහ පැවිද්දන් නිවැරදිව සම්බන්ධ වෙද්දී යහපත්ව සම්බන්ධ වෙද්දී බලන්න මොනතරම් යහපත් දේවල් වෙනවද. හැබැයි ওই බහුතරයක් තැන්වල හාමුදුරුවන්ට මැගිලි දික් කරාට ඔය හැම වැරැද්දකම වගේ 50%ක දායකත්වයක් ගිහි පාර්ශවයේත් නැද්ද? තියෙනවා. ගිහියන් සහ පැවිද්දන් අයහපත් විදිහට සම්බන්ධ වෙද්දී ඒකත් ශාසනයට ලොකු බලපෑමක්ද නැද්ද? බලපෑමක්. තේරුම් අරගෙන යහපත්ව කටයුතු කරන්න මේ ගෙවෙන තප්පරේ පුළුවන් තරම් ධර්මයේ එකතු කරගන්න. පැහැදිලිනේ? හරි. ඒ නිසා නායක හඳුරතුළු මහා සංඝරත්නයට අපි ආශිර්වාද කරනවා. මෙවන් කටයුතු තව දුරටත් සිද්ධ කරගන්න ආශිර්වාද වේවා කියලා. ඉතින් අද දවසේ මේ උතුම් කටයුතු සංවිධානය කරපු ඇත්තෝ බලාපොරොත්තු වෙනවා මිය පරලොවයන්ට යෙදුණු එඩ්වින් පියතුමා ඇතුළු දෙපාර්ශ්වයේ මිය පරලොවයන්ට යෙදුණු සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්නට. ඉතින් ඒ ඇත්තන්ගේ පවුල නමින් මියගිය ඥාතීන්ට සහ විශේෂයෙන්ම විහාරස්ථාන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ශාසන පරම්පරාවේ අපවත් වී වදාළ නායක ස්වාමීන් වහන්සේලාට සහභාගී වුණු වචනකින් හරි උදව් කරපු හැමදෙනා නමින් මිය ගිහිල්ලා පින් බලාපොරොත්තුෙන් සිටින සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පින් බලාපොරොත්තුෙන් සිටින පින් ලබාගත හැකි සියලුම දෙවියෝද පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරමු විශේෂයෙන්ම ඇතරම හරි වටිනවා ඔයත් මේ පැයකටත් වැඩි කාලයක් කිසිම කලබලයක් නැතුව හරි වමනාවෙන් මම කියන්නේ කිසිම කෙනෙක් කලබලයක් නැතුව දරුවෝ පවා හරි වමනාවෙන් ඉඳගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරා. එයයි විය යුත්තේ. මම හිතන්නේ ධර්මයේ
කියපු කාරණාවල වැදගත් කාරණා ජීවිතේට එකතු කරගත්තා. ඉතින් ඒ කැපකිරීමක් ඔබ ඒ තුලත් සිද්ධ කරේ. ඉතින් ඒක හරිය වටිනවා. ඉතින් ඒ ධර්ම ශ්‍රවණය තුලින් එකතු කරගත්ත කුසලය, පින්කම් සංවිධානය තුලින් එකතු කරගත්ත කුසලය, මේ උතුම් ධර්ම දානමේ පින්කම් මාලාවේ එකතු කරගන්නට යෙදෙන කුසලයේ ආශිර්වාදයෙන් විහාරස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයට මේ පින්කම් ආශිර්වාදයෙන් යහපත වේවා. ඒ වගේම සංවිධානය කරන්නට යෙදුණු දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණු හර්ෂ අබේවර්ධන මහත්මයා, දේශානි අබේවර්ධන මහත්මිය, ඒ වගේම ලක්ෂි අබේවර්ධන දියණිය, සඳරු අබේවර්ධන පුතුණුවන් ඇතුළු පවුලල හැම දෙනාට නිදුක් නිරෝගී සුව යහපත වේවා. ඩේසි විජේසිංහ මෑණියන්, අනුෂිකා දේදුණු මහත්මිය ඇතුළු ඒ පවුලල හැම දෙනාටමත්, දර්ශිකා ඉෂානි මහත්මිය ඇතුළු පවුලල හැම දෙනාටමත් මේ එකතු කරගත් උතුම් කුසලානිසංසයන් ආශිර්වාදයෙන් හැම දෙනාටම මෙලොව නිදුක් නිරෝගී සුව සැලසේවා. පරලොව සුගති සම්පත් සැලසේවා. අවසන උතුම් නිවන් අවබෝධය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පත්ත මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. අමාවතුර